හරිද? හරි හැමෝම නැගිටින්. අයබෝ. හරි ඉඳගන්න. හරි. ඔයගොල්ලෝ මේ අලුතෙන්ම CR පොතක් අද රෙඩි කරගන්න ඕන හැමෝම. අපි මේ වෙනකොට ඉවර කරලා තියෙන්නේ භූගෝල විද්‍යාව හැඳින්වීම සහ භූගෝල විද්‍යාවේ භෞතික පදනම කියන පාඩම් දෙක ඉවර කරා. ඒවා චූටි පාඩම් දෙක. ඊට අමතරව අපි භූරූප පාඩම් වල ගංගා භූරූප ඉවර කරා, ග්ලැසියර් ඉවර කළා, හුණුගල් ඉවර කරා. වල පාඩම් 5යි. ඔන්ලයින් අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් ඒකේ රෙකෝඩින් ටික පිළිවෙලට කවර් කරගන්න. ඒ ටික කවර් කරගෙන එතකොට ඒ වගේ ලින්ක්ස් ටික දාලා ආපහු මුල ඉඳලම කවර් කරගන්න දාන්නම් ෆිසිකල් පන්ති ආපුවයටත් එහෙම. එතකොට ඒක එහෙම කවර් කරගන්න ඕන. ඒ කියන්නේ මේ ක්ලාස් එකේ කරපු එකම තමයි රෙකෝඩින් එක දෙන්නේ. ඊළඟට අපි දැන් මේකේ තියෙනවා පේපර් එකේ කොටස් 3ක් තියෙනවානේ. එකක් තමයි භෞතික, අනිත් එක තමයි මානුෂ, අනිත් එක ප්‍රායෝගික. එතකොට අපි භෞතික එකේ පාඩම් කීපයක් ඉවර කරගත්තා. මානුෂ එකේ පාඩම් අපි ඊළඟට කීපයක් ඉවර කරගෙන O level results මං හිතන්නේ තව මාසයක් යන කලින් එනවා. ඉන් පස්සේ අපි පටන් ගන්නවා ටියුට්, ඒ කියන්නේ නිබන්ධන වලින් කරන්න. තාම ඔන්ලයින් එකයටත් අපි නිබන්ධන වලින් කරන්න පටන් ගත්තේ නැහැ. තාම ළමයි අර අපි කියන්නේ 100%ක්ම සම්බන්ධ වෙලා නැහැ නේ O level result. එතකොට ටියුට්ස් වලින් කරන්න ඕන පාඩම් ටික කරගෙන යනවා. කියපු දේ පැහැදිලිනේ නේ? හරි. දැන් ඕගොල්ලෝ මාතෘකාව ලියන්න මේක අහගන්නකො. මේක මානුෂ භූගෝල විද්‍යාවේ දෙක පාඩම. හරිද? මානුෂ භූගෝලයේදී එක පාඩම කියලා එකක් තියෙනවා. ඒක චූටි පාඩමක්. මම ඒක දැම්මම කරන්නේ දෙක පාඩමෙන් පටන් ගන්නවා. දෙක පාඩම දෙකේ එක අංක 2 දාලා දෙක පාඩම කියලා ලියලා මානුෂ භූගෝල විද්‍යාව මේකට අහගන්න කියන දේ අලුත්ම CR පොතක් වෙනම තියාගන්න. අර භෞතික ලියපේකේ ලියන්න එපා. මං ගිය සතියේ කිව්වා අලුත් මේකක්. එතකොට අලුතෙන්ම පාඩම් මේ යන්නේ මානුෂ. ඒකේ මාතෘකාව ලියාගන්න ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කමා මෑතකාලීන ප්‍රවණතා මෑතකාලීන ප්‍රවණතා හා ගැටලු. මෑතකාලීන ප්‍රවණතා හා ගැටලු. ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කමා මෑතකාලීන ප්‍රවණතා හා ගැටලු. හරි. ඊට පස්සේ යටින් ලියාගන්න ලෝක ජනසංඛ්‍යාව හැඳින්වීම කියලා. ඊට යටින් පොඩි අනුමාත්‍රකාවක් ලියාගන්න ලෝක ජනසංඛ්‍යාව හැඳින්වීම. ලෝක ජනසංඛ්‍යාව හැඳින්වීම. ඒ යටතේ ලියන්න කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් වරහන් ඇතුළේ ලියා ගන්න ලෝකය කමා මහද්වීපයක් ලෝකය කමා මහද්වීපයක් රටක් කමා දිස්ත්‍රික්කයක් හෝ නගරයක් දිස්ත්‍රික්කයක් හෝ නගරයක් වරහන් වහලා තුල නිශ්චිත කාලයකදී වෙසෙන මුළු මිනිස් සංඛ්‍යාව ජන සංඛ්‍යාව ලෙස අර්ථ දැක්විය හැක.
ජන සංඛ්‍යාව ලෙස අර්ථ දැක්විය හැක. ජන සංඛ්‍යාව ලෙස අර්ථ දැක්විය හැක. හරි. මෙහෙමයි ඒකෙන් අපිට රචනා ප්‍රශ්නයක් අහයි කියන්නත් බෑ අහයි නෑ කියන්නත් අහන්න නෑ කියන්නත් බෑ මොකද හේතුව ජන සංඛ්‍යාව යනු කුමක්ද වගේ එහෙම අහන්න පුළුවන් ඉතින්. ලකුණු දෙකකට. එතකොට අපි කල්පනා කරනවා ජන සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා අපිට නිර්වචනයක් හරියට කරගන්න පුළුවන් අවබෝධාත්මක දැනුමක් තියෙනවද කියලා බැලුවොත් ටෙස්ට් කරලා හියුමන් ජියෝග්‍රැෆි ප්‍රශ්නයකදී අන්න එතකොට අපි කියනවා කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක්. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතන්න ඔයාලා ඉන්න පන්ති කාමරය කියලා. ඒ පන්ති කාමරය කියන්නේ නිශ්චිත භූගෝලීය ඒකකයක්. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයාගේ ගම කියලා. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයාගේ නගරය කියලා. එහෙම නැත්නම් අපි හිතමු ඔයා ඉන්න දිස්ත්‍රික්කය. එහෙම නැත්නම් පළාත, රටක්, මහද්වීපයක්, මුළු ලෝකෙම අන්න එහෙම. ඒ අනුව කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් කියන්නේ එක ලෝකෙම වෙන්න පුළුවන්, මහද්වීපයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, නගරයක් වෙන්න පුළුවන් නේ? තුල නිශ්චිත කාලයකදී නිශ්චිත කාලයක් කියන්නේ යම් කිසි ටයිම් පීරියඩ් එකක් තියෙනවා. අවුරුද්ද 1900 අපි හිතමුකෝ 90 වසර 2025 වසර නේ? එහෙම නැත්නම් 2010 සිට 2025 දක්වා කාලය තුල අන්න නිශ්චිත කාලයකදී වෙසෙන මුළු මිනිස්සු සංඛ්‍යාව තමයි ජන සංඛ්‍යාව කියලා අපි කියන්නේ. ඒකේ දෙවෙනි පොයින්ට් එක ලියාගන්න. ඒ අනුව නිශ්චිත කාලයකදී මුළු ලෝකයේ ඒ අනුව නිශ්චිත කාලයකදී මුළු ලෝකයේ වෙසෙන හෝ වාසය කළ වෙසෙන හෝ වාසය කළ හෝ වෙසෙන හෝ වාසය කළ හෝ ජන සංඛ්‍යාව ලෝක ජන සංඛ්‍යාව ලෙස හැඳින්විය හැක. ලෝක ජන සංඛ්‍යාව ලෙස හැඳින්විය හැක. ලෝක ජන සංඛ්‍යාව ලෙස හැඳින්විය හැක. උදාහරණ ලියාගන්න දෙකක් තියෙනවා. 2017 ජූනි මාස වන විට 2017 ජූනි මාස වන විට ලෝක ජනසංඛ්‍යා බිලියන 7.5ක් විය. ලෝක ජනසංඛ්‍යාව බිලියන බයන්න බිලියන 7.5ක් විය. දෙවෙනි පොයින්ට් එක 2022 නොවැම්බර් මාස වන විට 2022 නොවැම්බර් මාස වන විට ලෝක ජනසංඛ්‍යාව බිලියන 8 සීමාව බිලියන 8 සීමාව පසු කරන ලදී. බිලියන 8 සීමාව පසු කරන ලදී. හරි. එච්චරයි. ඒ සම්බන්ධව තියෙන එච්චරයි. ඒ දත්ත සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් අපි මතක තියාගන්න 2017 තමයි බිලියන 7.5 වුණේ. 2022 වෙනකොට බිලියන 8 වුණා. වර්තමානයේ 2025 වෙනකොට බිලියන 8.5 පැනලා තියෙනවා. හිතා ගන්නකො ඒ කියන්නේ ජනසංඛ්‍යාව ලෝකෙට එකතු වෙන ප්‍රමාණාත්මකගේ එහෙම තමයි ජනසංඛ්‍යාව 1 බිලියන් 2 බිලියන් 2 බිලියන් 3 බිලියන් 3 බිලියන් 4 බිලියන් බිලියනයක බැගින් එකතු වෙවි ඩබල් වෙන්න. ඒ කියන්නේ දෙගුණ වෙන්න ගතවන කාල පරිච්ඡේදය අඩු වෙලා තියෙනවා. වෙනදා 1 බිලියන් 2 බිලියන් වෙන අවුරුදු 123ක් ගිහිලා තියෙනවා. නේ? අන්න ඒ වගේ එක දැන් අඩු වෙලා දැන් බිලියනයක් එකතු වෙන්න අවුරුදු 10කින් 10ක් 12ක් ඇතුළත බිලියනයක් එකතු වෙනවා ජනගහනට. බිලියනයක් කියන කෝටි 100ක්. මිලියන 1000ක්. හරිනේ? හරි. ඊළඟ මාතෘකාවලයකට ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියලා. ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ.
ලියන ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් සිදු කිරීමේදී ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ පිළිබඳව හැදෑරීම ලෝක ජනසංඛ්‍යාව පිළිබඳව විද්‍යාත්මක හැදෑරීමක් සිදු කිරීමේදී ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ පිළිබඳව හැදෑරීම ඉතාමත් වැදගත් වේ. ඒ අනුව එහිදී පහත සඳහන් ගති ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කෙරේ. එනම් එක ලෝක ජනසංඛ්‍යාවේ විශාලත්වය දෙක ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය තුන ලෝක ජනසංඛ්‍යාවේ ව්‍යාප්තිය හතර ලෝක ජනසංඛ්‍යාවේ ව්‍යුහය පහ ලෝක ජනසංඛ්‍යාවේ සංයුතිය පළවෙනි එක හයිලයිට් කරලා ගන්න ලෝක ජනසංඛ්‍යාවේ විශාලත්වය කියලා. ලෝක ජනසංඛ්‍යාවේ විශාලත්වය. ලියන්න මෙහෙම. කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් තුල නිශ්චිත කාලයකදී වෙසෙන මුළු මිනිස් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ගණනය කර දැක්වීම ජනසංඛ්‍යාවේ විශාලත්වය නම් වේ. ජනසංඛ්‍යාවේ විශාලත්වය නම් වේ. ජනසංඛ්‍යාවේ විශාලත්වය නම් වේ. ඔන්න ලෝක ජනසංඛ්‍යාවේ විශාලත්වය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් නිශ්චිත භූගෝලීය ඒකකයක් තුල. නිශ්චිත භූගෝලීය ඒකකයක් කියලා කියන්නේ අර මං කිව්වේ නගරයක් හෝ දිස්ත්‍රික්කයක් හෝ පළාතක් හෝ රටක් හෝ මහද්වීපයක් හෝ ලෝකයේ කියන මේ නිශ්චිත භූගෝලීය ඒකකයේ තුල නිශ්චිත කාලයකදී නිශ්චිත කාලය කියලා කියන්නේ මං හිතන්නේ
අපට තේරෙනවා ඇති මේ 2025 කියන අවුරුද්දේ. එහෙම නැත්නම් අවුරුදු 10ක වගේ ටයිම් පීරියඩ් එක 2015 ඉඳලා 25 දක්වා අන්න ඒ වගේ කාලයක ඉන්න මුළු මිනිස්සු සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ගණනය කර දැක්වීමට තමයි අපි කියන්නේ ලෝක ජනසංඛ්‍යාවේ විශාලත්වය කියලා. ඊට යටින් ඒ අනුව ලෝක ජනසංඛ්‍යාවේ විශාලත්වය දිනෙන් දිනම වර්ධනය වීමක් සිදුවේ. උදාහරණ ක්‍රිස්තු වර්ෂ 1075 වන විට ක්‍රිස්තු වර්ෂ 1975 වන විට මිලියන 4065යි. මිලියන 4065යි 40යි 65. ඊළඟට 2011 10:31 වන විට 2011 10:31 වන විට මිලියන 7000 වරණතුල බිලියන 7 ඊළඟ පොඩ 2017 ජූනි 2017 කියලා ගත්තත් කමන්නේ 2017 ජූනි වන විට බිලියන 7.5 බිලියන 7.5 ඊළඟට 2022 බිලියන 8 2021 බිලියන 8 ඊළඟට 2050 වන විට බිලියන 2050 වන විට බිලියන 9.5 දක්වා 9.5 දක්වා වැඩි වනු ඇත. ඒ කියන්නේ ඔක අර දත්ත කටපාඩම් කරගන්න දෙයක් නැහැ. ওই මෑත කාලීනව විශේෂම 2017 වගේ දත්ත නේ බිලියන 8 උනේ කොයි අවුරුද්දේද වගේ ඒවා සාමාන්‍ය අවුරුද්ද ගන්න ලෝක ජනසංඛ්‍යාව බිලියන 8ක් බවට පත් වූ වසර කෙලින්ම අපිට 2022 ඒ වගේ ඊට යටින් ලියා ගන්න 2010 වසරේ සිට මාතෘකාවක් ලියන්න 2010 වසරේ සිට 2050 වසර දක්වා කාලය තුල ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය සිදුවිය හැකි ආකාරය රයිට් මෙහෙම දෙපැත්තට බෙදා ගන්න මේ පැත්තේ රූල් 5ක් 6ක් යටට ඇති වර්ෂය මේ පැත්තේ ජනසංඛ්‍යාව බිලියන මෙහෙම බෙදා ගන්න මේ පැත්තේ ලියනවා වර්ෂය මේ පැත්තේ ජනසංඛ්‍යාව බිලියන වර්ෂය කියලා ලියනවා වරහන් තුලේ ජනසංඛ්‍යාව බිලියන රයිට් වර්ෂ ටික ලියන්න ඉන්න 15ට 2010 2020 2030 2040 2050 හරිද ඊට ඉස්සරහින් ලියානින් 6.9යි 6.9යි 7.7යි ලට 8.4යි අවුරුද්දෙන් අවුරුද්ද 15ට එන්න 8.4යි 9.0යි 9.5යි 9.5 අහගන්නකො කියන දේ කවුරු කලබල වෙන්න එපා මේ වගේ ඉලක්කම් දුන්නාම හිතන්න එපා මේ දත් ඔක්කොම කටපාඩම් කරන්න ඕනද කියලා.
එහෙම කටපාඩම් කරන්න ඕනේ නැහැ. නිකන් අපි නෝට් එකක් බලන වෙලාවට නිකන් දල වශයෙන් බලා ගන්නවා. මොකද මේක කටපාඩම් කරලා ලියන්න දෙන්නේ නැහැ. විභාගෙට අපිට කෙටි ප්‍රශ්නයක් දෙනවා. පහත සඳහන් පිළිතුරු අතරින් ලෝක ජනසංඛ්‍යාව බිලියන 9.5ක් වෙතයි අපේක්ෂිත වර්ෂය වන්නේ කියලා. ඒකට ඕනම මේ නෝට් එක එකපාරක් දෙපාරක් බලපු ළමයෙකුට ලෝක ජනසංඛ්‍යාව 9.5 බිලියන 9.5ක් ඉන්නේ 2050. ඒ කියන්නේ තව අවුරුදු 25කින්. ඕක ඇත්තටම අපිට මතකයි. නේ ලෝක ජනසංඛ්‍යාව බිලියන 8 උනේ 2022. ඕක අපිට මතකයි. අහනවා නම් ඔන්න ඔය වගේ දත්ත දෙකක් අහන්නේ. නිකන් අර අපිට සිලබස් එකේ මේගොල්ලෝ අර ලෝක ජනසංඛ්‍යාව පැහැදිලි කරනකොට දෙනවනේ ඩේටා. ඒ දෙන ඩේටා අපිට මග අරින්න බෑ. ඒ දෙන ඩේටා යම් තැන්වලදී අපිට ඒක ඇනලයිස් කරන තැන්වලදී වැදගත් වෙනවා. එතකොට මම කියනවා ඔයාලට අන්න නෝට් එකේ මුල්ම පිටු දෙකේ දීලා තියෙනවා ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය අවුරුදු 10න් 10ට වුණු විදිහ කියලා. අන්න එතකොට ඔයගොල්ලෝ නෝට් එක පෙරලා බලපුවම ඔයාලට අදහසක් තියෙනවා රයිට් අන්න 6.9 7.7 7.7යි කියලා කියන ආසන්න වශයෙන් බිලියනයකට ළඟයිනේ නේ. අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා එකතු වෙන්න අන්න ඒ වගේ. හරි ඊළඟට ලියා ගන්න අංක 2. දැන් අපි ලෝක ජනසංඛ්‍යාව මොකද්ද කතා කරලා ඉවර? විශාලත්වය කතා කරලා ඉවරයි. ඊළඟ මාතෘකාව ලියා ගන්න අංක 2 ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය. ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය. ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය. ලියන්න ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය යනු ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය යනු ලෝක ජනසංඛ්‍යාවේ සිදුවන වැඩිවීමයි. ලෝක ජනසංඛ්‍යාවේ සිදුවන වැඩිවීමයි. නමුත් මෙහිදී ලෝක ජනසංඛ්‍යාව වැඩිවීම හෝ අඩුවීම යන ලෝක ජනසංඛ්‍යාව වැඩිවීම හෝ අඩුවීම යන සාධක දෙකෙන් ඕනෑම සාධක දෙකෙන් ඕනෑම එකක් සිදුවිය හැකිය. එකක් සිදුවිය හැකිය. එකක් සිදුවිය හැකිය. කෙසේ වෙතත් ලෝක ජනසංඛ්‍යාව අතීතයේ සිට මේ දක්වා කෙසේ වෙතත් ලෝක ජනසංඛ්‍යාව අතීතයේ සිට මේ දක්වා ක්‍රමයෙන් වර්ධනය වී ඇත. ක්‍රමයෙන් වර්ධනය වී ඇත. මෙසේ ජනසංඛ්‍යාව ක්‍රමානුකූලව වර්ධනය වන්නේ මෙසේ ජනසංඛ්‍යාව ක්‍රමානුකූලව වර්ධනය වන්නේ උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ඉක්මවා යාම නිසාය. උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ඉක්මවා යාම නිසාය. ඒ කියන්නේ මරණයට වඩා ඉපදෙනවා කියන එක. උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ඉක්මවා යාම නිසාය. ලෝක ජනසංඛ්‍යාව වැඩිවීම ස්වභාවිකව සිදුවන්නක් වන අතර ලෝක ජනසංඛ්‍යාව වැඩිවීම ස්වභාවිකව සිදුවන්නක් වන අතර ඒ අනුව ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධනය යනු උපත් හා මරණ අතර පවතින වෙනසයි. උපත්
උපත් හා මරණ අතර පවතින වෙනසයි. ඒ අනුව ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ගණනය කරනු ලබන ආකාර දෙකකි. එනම් එක සූත්‍රයක් විදිහට හයිලයිට් කරලා ලියා ගන්න. ස්වභාවික වර්ධනය සමානයි උපත් සංඛ්‍යාව ඍණ මරණ සංඛ්‍යාව. උපත් සංඛ්‍යාව ඍණ මරණ සංඛ්‍යාව. උපත් සංඛ්‍යාව ඍණ මරණ සංඛ්‍යාව. ඊළඟට ස්වභාවික වර්ධන අනුපාතිකය සමානයි. දෙවෙනි තව සූත්‍රයක් තියෙනවා. ස්වභාවික වර්ධනය හොයන්න කිව්වොත් උපත් වලින් මරණ අඩු කරන්න තියෙනවා. හරිද? දෙවෙනි සූත්‍රය ලියාගෙන ස්වභාවික වර්ධන අනුපාතිකය සමානයි කියලා ලියලා රූලක් ගහලා ඉරක් ගහලා ඉරෙන් උඩ ලියන්න. ස්වභාවික වර්ධන අනුපාතිකය සමානයි කියලා මෙන්න ඉරක් ගහලා ඉරෙන් උඩ ලියන්න. උපත් ඍණ මරණ රූලෙන් යට ලියන්න මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාව වැඩි කිරීම 100. හරිද? මේ සූත්‍ර නම් ඉතින් චුට්ටක් මතක තියෙන්න ඕන. මොකද ස්වභාවික වර්ධනය වෙනවා කියන්නේ. ස්වභාවික වර්ධනය කියන්නේ උපත් වලින් කියන්නේ අවුරුද්දකට ඉපදෙන ප්‍රමාණය මැරෙන ප්‍රමාණය අඩු කරලා මධ්‍ය වාර්ෂික කියලා කියන්නේ ඉන්න ජන ගහනෙන් බෙදලා 100ට හොයන එක. දැන් උදාහරණයක් විදිහට කොවිඩ් කාලේ මොකද වුනේ කියන්නේ කොවිඩ් කාලේ ඔන්න ඔයාලට දෙන්න කොවිඩ් කාලේ මොකද වුනේ? බලන්න කොවිඩ් වැක්සින් එක ගහපු අය අතඋසන කොවිඩ් වැක්සින් එක ගහපු අය උඩට අතඋසන ඔක්කොම අහුණානේ. මන්නම් ගැහුවේ නැහැ. මම දන්න කාටවත් ගහන්න දුන්නෙත් නැහැ. ඒවා බහුජාතික සමාගම් ධනවත් රටවල් ඉතා සූක්ෂම ලෙස අපි වැල්ලුවා. බලන්න ලංකාව වගේ රටක වැක්සින් එකක් ගහනවා කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනනේ. දැක්කනේ කරලා තියෙන දේනේ ඉන්ජෙක්ෂන් කියලා දීලා තියෙන ලුණු එහෙම ඉස්සර දැන් ජර්මනියට යවලා සාම්පල් ලැබ් ටෙස්ටිං කරලා කන්ෆර්ම් කරගෙන තියෙනවා. ඒ වගේ තියවිලා තියෙන්නේ ඖෂධ නෙමෙයි වෙන විස රසායනික සංඝටක. ඒ ගහපු බහුතරයක් මැරුණේ ඒකනේ. ඒක පැත්තක අපි දාමුකෝ. කොවිඩ් කාලේ කීයක් ලෝකෙ මැරුණාද? කියන බලන්න. කොවිඩ් කාලේ කොච්චර මැරුණාද? මිලියන 30. කෝටි 3කට ආසන්න මිනිස්සු ලෝකෙම මැරුණා. අපි හිතන්නේ එතකොට මොකද වෙන්නේ ලෝක ජනසංඛ්‍යාව? අඩුවීමට බලපෑමක් වෙනවද නැද්ද? අඩුවීමට බලපෑමක් වෙනවා. නමුත් ඕකේ අනිත් පැත්ත උනේ මොකද්ද? කොවිඩ් කාලේ ඇහැට පේන්නේ නැති වෛරසයක් එළියට ඇවිල්ලා ඵලයල්ලගෙට ආවොත් මරනවා කියලා ඇහැට පේන්නේ නැති වෛරසයක් එළියට ඇවිල්ලා අපිව කෙලින්ම ගෙදර දොර දාලා වැහුවා. වැහුවට පස්සේ කිසිම මිනිසෙකුට එළි බහින්න බෑ. රස්සාවකට යන්න බෑ. මොකද කරේ? අර වෙනදා කාර්ය බහුල ජීවිත ගත කරපු මිනිස්සු උදේ පාන්දර නැගිටලා වැඩට යනවා. රැට රැවිලා ගෙදර එනවා. හරිම මහන්සි. ආපු ගමන් කෑවා. ඇඟේ අමාරුයි. ඇඳට වැටුණු ගමන් සොරලෝ මල් පෙනි නිින්ද ගිහපු මිනිස්සු දවල්ටත් ගෙදර රැටත් ගෙදර. වෙනදා වගේ නෙමෙයි දැන් අර අයට එකට ළඟින් කතා බහ කරන්න ළඟින් ඉන්න තියෙන chances වැඩි. මොකද කරේ? ගෙවල් වල ඇතුළට වෙලා නිකන් හිටියේ නෑ අලබතල මඤ්ඤොක් කතම්බගෙන කකා. ප්‍රජනන ක්‍රියාවලියට දායක වුණු වාර ගණන වැඩි වුණා. ඒ කියන්නේ ලිංගික කර්තව්‍යයන් වැඩි වුණා. ඒ වෙනදා නිදහසක් නෑ. අවස්ථාවක් නෑ. දැන් ඕන තරම් අවස්ථාව තියෙනවා නිදහස තියෙනවා.
අනිත් දේ තමයි හදිසි ගැප් ගැනීමක් වළක්වා ගන්න අඩුමතර මේ බෙහෙත් පෙත්තක් උපත් පාලන කොපුවක් අපි කියන කොන්ඩම් එකක්වත් හොයාගන්න යාලට යන්න chance එකක් නැහැ. මේ ප්‍රජා විද්‍යාව උගන්වන්නේ මේ නරක දේවල් නෙමෙයි. මොකද උනේ? හදිසි ගැප් ගැනීම වැඩි වුණා. ඒ හින්දා අර පැත්තෙන් 30 මිලියන් මැරෙනකොට මේ පැත්තෙන් මොකද උනේ? මිලියන 30ක් කියන කෝටි 3ක් මැරෙනකොට මේ පැත්තෙන් මිලියන 80ක් ජනගහණයට එකතු වුණා. කෝටි 8ක්. ඔන්න ලෝකෙට උණු දෙයි. ඒකට ඔන්න ඔය උපත් හා මරණ අතර වෙනස තමයි ස්වභාවික වර්ධනය. එතකොට බැලුවොත් එම දල වශයෙන් එතන විතර මිලියන 50ක්. එහෙම නැත්නම් ලෝක ජනසංඛ්‍යාවට කෝටි 5ක් විතර අලුතෙන් එකතු වෙලා. අර පැත්තෙන් මැරිලා අඩු වුණු එකට මේ පැත්තෙන් 8ක් එකතු වෙනවා. කියන්නේ අර මැරුණුත් 30 පැත්තක් ආපහු රීප්ලේස් කරොත් ස්වභාවික 50 කෝටි 5ක් වැඩි වෙලා. මැරුණට වඩා. අන්න ඒ වගේ. ඒ හින්දා ඒකට අපි කියන්නේ ස්වභාවික වර්ධනය. ඒක ස්වභාවික වර්ධනය ගණනය කරන්නේ උපත් ඍණ මරණ. ස්වභාවික වර්ධන අනුපාතිකය ගණනය කරනකොට උපත් වලින් මරණ අඩු කරලා මධ්‍ය වාර්ෂික ජනසංඛ්‍යාව කියන්නේ ඒ වෙනකොට ඒ රටේ ඒ අවුරුද්දේ හිටපු ජනගහනයෙන් බෙදලා 100ට අනුපාතය හොයන එක. හරි. ඊට යටින් ලියන්නකො මෙහෙම. විශේෂම ලෝක ජනසංඛ්‍යා ඓතිහාසික දත්ත පිළිබඳව විශේෂයෙන්ම ලෝක ජනසංඛ්‍යාවේ ඓතිහාසික දත්ත පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී ජනසංඛ්‍යා වර්ධනයේ කැපී පෙනෙන අවධි දෙකක් හඳුනාගත හැක. කැපී පෙනෙන අවධි දෙකක් හඳුනාගත හැක. එනම් එක දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී වර්ධනයක් සිදු වූ අවධිය. දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී වර්ධනයක් සිදු වූ අවධිය. වරහන් ඇතුළේ ලියන්න මානව සංහතිය ආරම්භයේ සිට වරහන් ඇතුළේ දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී වර්ධනයක් සිදු වූ අවධිය කියලා ලියලා වරහන් ඇතුළේ ලියන්න මානව සංහතියේ ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 1750 පමණ තෙක් කාලය ක්‍රිස්තු වර්ෂ 1750 පමණ තෙක් කාලය. මොකද්ද මේ මානව සංහතිය ආරම්භයේ ඉඳලා කියන්නේ? ලෝක පෘථිවිය ආරම්භ වෙලා අවුරුදු බිලියන 4.5යිනේ. මේ දත්ත හොඳට අහගෙන ඉන්න. ලෝකෙ බිහි වෙලා අවුරුදු බිලියන 4.5යි. හරිද? ඒක බිහි වෙලා අවුරුදු බිලියනයක් යනකම් ලෝකේ ජීවයක් තිබිලා නැහැ. ඉන්පස්සේ මේ ජලය කියන සාධකයේ පෘථිවිය තුල ඇති වෙලා ජලය තුල ඇති වූ රසායනික ප්‍රතික්‍රියාවක ඒකත් මේ ගොඩබිමේ ජලය නෙමෙයි. ආදිකාලීන මුහුදු ජලය සාගර පතුලේ ඇති වූ ආදිකාලීන මුහුදු පතුලේ ඇති වූ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට ඩයටම් අහලා ඇති O level science වලදී උගන්වන්නේ ඩයටම් ඒකශෛලික ජීවී ඇමීබාවන් වැනි සතුන්ගෙන් ආරම්භ වුණු ජීවය අවුරුදු බිලියන ගාණක් තිස්සේ පරිණාමණය වෙලා විවිධ සත්තු බිහි වෙලා ඊට පස්සේ ඒ සත්තු තමයි දියගොඩ දෙකේම උභය ජීවීන් කියලා කියන්නේ. එහෙම ඇති වෙලා ඉන්පස්සේ ගොඩබිමට හුරු වුණු අය මුහුදෙන් ගොඩබිමට ඇවිල්ලා ඔහොමම ගිහලා මානව පරිණාමයේ වානර සහ මානව කියලා අතු දෙකක් ඇදලා වානර අපි නෑදේ ඔය ඉන්නේ. අපි ඔයාලගේ නෑ ඉන්නේ ඔරන් ඔටන් බැබුන් ගිබන් චිම්පන්සි වදුරෝ රිලව් හැලි වඳුරු ඔක්කොම ඉන්නේ. ඒ වානර මානව බෙදිලා ඇවිල්ලා ඒ අත්ෙන් මානවයා කියන සතා මිහි මතට බිහි වෙලා තියෙන්නේ අවුරුදු මිලියන 40කට කලින්. මිලියන 4කට මිලියන 4 කියන අවුරුදු ලක්ෂ 40කට කලින් තමයි මානවයා කියන සතා ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. අන්න ඒ අතීතයේ ඉඳලා අද දක්වාම ලෝක ජනසංඛ්‍යාව මන්දගාමීව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මට කියන්නේ ඇයි මන්දගාමී කියන්නේ? ළමයි හැදුවේ නැතුව නෙමෙයි.
ළමයි හැදුවා. හැබැයි හදපු ළමයින්ගෙන් බහුතරයා මොකද උනේ? මැරුණා. ළමයි හදන්න දායක වුණු බහුතරයක් මැරුණා. මොකටද? මහා පරිමාණ වසංගතාව. දැන් පේනවනේ කොරෝනා ආවා. මාස්, සාස්, ඉබෝලා, ඇන්ත්‍රෑක්ස් නේ කීයක් ආවද වෛරස්? ඒ ආපු වෛරස් වලට යාලට ෆේස් කරන්න තරම් දියුණු වෛද්‍ය ක්‍රම තිබුණේ නැහැ. කොලරාවෙන් කොච්චර දැන් ලංකාවේ කොලරාව, පාචනය, සෙංගමාලය, වසූරිය, මේ කක්කල් කැස්ස, ගලපටලේ ඔය වගේ මැරලා තියෙනවා. ඔය 14 වන සියවසේ යුරෝපයේ ඇති වෙලා තියෙනවා ග්‍රන්ථි මහාමාරිය කියලා එකක්. බැබනෙක් ප්ලැගිව් කියලා කියන්නේ. තව ඇති වෙලා තියෙනවා කළු මරණය කියලා එකක්. ඔයාලා අහලා තියෙනවා බුදුන්ගේ කාලේ ඇති වුණා කියලා බැමිණිතියා මහා සාගතේ. විශාලා මහනුවර තුන් සූත්‍රයේ එහෙම දේශනා කළා කියලා. ඊට පස්සේ 1960 කාලේ මේ මෑත කාලේ ඇති වුණා බෙන්ගාලි වසංගතය කියලා එකක්. ඔය බංග්ලාදේශය, පාකිස්තානේ, ඉන්දියාව අවට ඛණ්ඩ නැතුව. ඒ වගේ එක කාල පරිච්ඡේදවල ඛණ්ඩ නැතුව වසංගත හැදිලා, දුර්භික්ෂ ඇවිල්ලා, නියඟ ඇවිල්ලා, ලැබුගිනි ඇවිල්ලා, මහා ගම් වතුර ඇවිල්ලා, වෛරස් පැතිරිලා, ඊළඟට කැලේ ඉන්න විලෝපිකයන්ට ගොදුරු වෙලා ජනගහනය ගොඩක් ඉපදෙනවා වගේම මරණයටපත් වුණා. ඒ නිසා මේ ජනගහනය ආවේ උච්චාවචන සහිත මන්දගාමී. උච්චාවචන සහිත මන්දගාමී. හැබැයි ඒක ආවා 1750 වෙනකම්. ඇයි මේ 1750? ඔයාලා දන්න 1750 කියන්නේ ආසන්න වශයෙන් ඔය 17 වන සියවසේ විතර එහෙම නැත්නම් 17 වන සියවස අගභාගයේ 18 වන සියවස මුල් භාගයේ වෙනකොට කාර්මික විප්ලවය කියන එක ඇති වුණා කොහෙද? එංගලන්තේ. අන්න එතකොට එංගලන්තේ සුද්ධෝ මොනවද හොයාගත්තේ? විශ්වකර්ම නිර්මාණ හොයාගත්තා. මොනවද? බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත වුණා. පෙනිසිලින් හොයාගත්තා. එන්නත් ක්‍රම හොයාගත්තා. සැත්කම් ක්‍රම හොයාගත්තා. ඒවට අවශ්‍ය ටූල්ස් හැදුවා. නේ කසල කාණු ක්‍රමය ඇති කළා. ක්ලෝරින් හොයාගත්තා. විස බීජ නාශක හොයාගත්තා. මේ ඉස්සර කසල කාණු තිබිලා නැහැනේ. කසල කාණු ක්‍රමය ඇති කරා. වලවැසිකිලි ක්‍රමය හදාගත්තා. මිනිස්සුන්ගේ පහසුව වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර හදාගත්තා. ආරක්ෂිත නිවාස හදාගත්තා. ඒ හින්දා මොකද උනේ? ඉපදෙන සංඛ්‍යාවෙන් මරණ සංඛ්‍යාව අඩු වෙලා ඉන්න සංඛ්‍යාව වැඩි වුණා. අන්න එතකොට සුභාක වර්ධනය වැඩි වෙලා ලෝක ජනසංඛ්‍යාව වේගෙන් වැඩි වෙන්න පටන් ගත්තා. හැබැයි ලෝක ජනසංඛ්‍යාව වේගෙන් වැඩි වෙනකොට මෙන්න මේ මං කියපු ක්‍රිස්තු වර්ෂ 1750 ඉඳලා 1950 වෙනකම්ම අවුරුදු 200ක් ලෝක ජනසංඛ්‍යාව වැඩි වෙන්න දායක උනේ අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල් නෙමෙයි. එහෙනම් කවුද? ධනවත් විශේෂයෙන්ම යුරෝපානු රටවල්. ඒකට අපි කියන්නේ යුරෝපා ජනසංඛ්‍යා ස්ෆෝටන අවධිය. මොකද යුරෝපා ජනසංඛ්‍යා ස්ෆෝටනය කියන්නේ මොකද? ස්ෆෝටනය කියන්නේ පිපිරීම කියන එකනේ. ස්ෆෝටනය වෙනවා කියන්නේ පුපුරනවා කියන එකනේ. පුපුරනවා කියලා කියන්නේ මේ ලොකු බෝම්බයක් වගේ පුපුරලා මිනිස්සු තැන් තැන් වල වැටුණා කියන එක නෙමෙයි. මිනිස්සු අසීමිතව විශාල වශයෙන් වේගයෙන් බෝ වෙන්න පටන් ගත්තා. මට කියන්න හේතු මොකද්ද? ඇයි යටත් විජිත සමය කියලා කියන්නේ යුරෝපයේ කෙලිලොල් අවධියනේ. කෙලිලොල් අවධිය කියන්නේ නිකන් යෞවන වයස. නිකන් සල්ලාල කොල්ලෙක් වගේ. යුරෝපයේ කියන්නේ 17 18 සියවස් 19 සියවස් කියන්නේ සල්ලාල කොල්ලෙක් වගේ. සල්ලාල කොල්ලා කියන්නේ තාත්තට අම්මට ඇති තරම් සල්ලි භාගෙ තියෙනවා. යාන වාහන මිල මුදල් ඇති තරම් තියෙනවා. නේ? ඉතින් හොඳට රවුම් ගහනවා, විනෝද වෙනවා. නේ? තව පාරේ යන ගමන් කාට හරි ගහන්න හිතුනොත් ගහනවා, පොඩි චණ්ඩි පාට් එකක් දානවා. ඉතින් එහෙමනේ ඉංගලන්තේ හැසිරලා තියෙන්නේ. මොකද කරන්නේ? කාර්මික විප්ලවය හදාගත්ත මේවලම් බයිනෙත්තු කාලතුවක්කු ගුවන් යාන නැව් අරගෙන ඉවරලා ඇවිල්ලා තුන්වෙනි ලෝකේ රටවල් අල්ලගත්තා නේද? ඉතින් තුන්වෙනි ලෝකේ රටවල් අල්ලගෙන ඉවර වෙලා ඒ රටවල් වල Tamanට අවශ්‍ය ධන දාන්නේ භවභෝග නේ ඔක්කොම හදලා දැන් අපේ තේ රබර් පොල් නේ කුළුබඩු වර්ග අදටත් අපි හදලා අපේ තිබ්බට අපි ඒවා ඇත්තටම ඔය හදන හොඳ ක්වොලිටි තේ කොලයක් අපි අරන් බොන්නේ ඔය සිලෝන්ටා කියයි කොටගල කහට කියයි ඩයි එකයි එසන්ස් එකයි තියෙන්නේ. ඔය බොන්න හොඳම නැහැ. අපි බොන්නේ තේ නෙමෙයි ඩයි බොන්නේ. මම නම් බොන්නේ නැහැ. මම ඔය කිරිපිටි වර්ග බොන්නෙත් නැහැ. තේ බොන්නේ නැහැ. කොහොමදත් තේ බීලම නැහැ. ඩයි බොන්නේ තින් මිනිස්සු. වටවල කහට කියයි කොටගල කහට කියයි සිලෝන්ටා තී කියයි අපි බොන්නේ එසන්ස් එකයි ඩයි එකයි. විජය ප්‍රොඩක්ට් කියලා තේ කුඩු කියලා එනවා. අපි බොන්නේ ඩයි එකයි එසන්ස් එකයි. මොනවා හරි ඔය
ලී කුඩු ඔවට කලවන් එහෙම. හැබැයි ක්වොලිටිම තේ කිලෝ එකක් කීයක් විතරද? ක්වොලිටිම තේ කිලෝ එකක් ලස්ස 25ක් 30ක් වෙනවා. ජීවිතේට අපිට බොණ්ඩ දෙනියායේ තේ එහෙම. අන්න සුද්ධ බලන්න. අපි වගේ රටවල් යටත් කරගෙන උන්ට බොණ්ඩ ඕන දේවල් තමයි හදාගත්තේ. මොකද තේ හදන්නේ සීතකලාපීය රටවල මිනිස්සුන්ගේ ඇඟ උණුසුම් කරන පානයක්. උන්ට හැම වෙලාවෙම සීතල හින්දා උන් හීට් එක තියාගන්න තේ කෝපි බොන්න ඕන. උන්ට ඇඟේ හීට් එක තියාන සිගරට් එකක් බොන්න ඕන. ඒකනේ දුම්කල වගාව අපේ හදලා තියෙන්නේ. දුම්කල වගාව ප්‍රචලිත කළේ. එහෙනම් ඔයාලට පැහැදිලි මෙන්න මේ 1750 950 දක්වා කාලය තුල යුරෝපය කලේ අනිකුත් සියලු රටවල් අල්ලගෙන ඒ රටවල් යටත් කරගෙන ඒ රටවල් වල ගිහිල්ලා යටත් විජිත කොලනි හදාගෙන තමන්ට අවශ්‍ය ඛණ්ඩ බොණ්ඩ ධාන්‍ය ඇතුළු සියලුම දේවල් අතට පයට වැඩකාරයෝ වහල් ශ්‍රමිකයෝ ඇති තරම් ගෙනහිල්ලා හොඳට කකා බිබී ළමයි හද හිටියා අවුරුදු 200ක් විතර. හැබැයි මොකද වුනේ? ටික කාලයක් යනකොට තේරුණා මේක නම් පුතේ හරියන්නේ නැහැ. ඇයි? ඉතින් ගියක් ඇතුලේ කියලා ඔන්න නඩන්න පටන් ගන්නවා. අනිත් පැත්තේ වයිෆ් කතා කරලා කියන මේ මිනිස්සු ආන් ඇහුන්නේ නැද්ද? ආන් දෙමිනි ළමයා කක්කි දාලා ගිහලා හොදන්න. ඔන්න අනිත් පැත්තේ අම්මේ බඩ ඉරියලා අක්කා කොණ්ඩෙන් ඇදලා මට ගැව්වා කියලා ඔන්න පටන් ගන්නවා යුද්ධේ. ඔන්න අනිත් පැත්තෙන් ආයේ පොඩි එක කියලා පටන් ගන්නවා. හිතා ගන්නකො මේ කංකරච්චලේ ලේසි එකෙක් හදාගෙනත් වෙන කට්ටක් කනකොට ළමයි එක පවුලක් ඇතුලේ 10 7 8 10 12 හදුවට මේක වෙන කරදරයක් විදිහට සැලකුවා යුරෝපේ. මොනවා අම්මේ මේ ළමයිත් එක්ක කොහොම ඔය කියන්නේ කියනකොට ගමේ මේ ළමයිත් එක්ක නැහිලා එපා වෙලා තියෙන්නේ. චුටි ළමයි කරවගෙන ඉන්නෝ අක්කත් එක්ක රන් පිට තින්නෝ. මොනේ දිගියද ගෙවල් වල. ඔන්න පටන් ගන්නවා දෙවලුව. ඊළඟට ඕන්න තව ඕන්න අල්ලපු ගෙදර ඇන්ටිය අනේ අක්කේ මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ මේ ළමයි එක්ක පුදුම කරදරයක්. ඔන්න ඔහොම කියනවනේ අහලා ඇතිනේ. නේ? සමහරට එකයි ඉන්නේ. කියනවා එකා තම ඌ යකා. ඔහොම කියනවා ගෙවල් වල. නේ? ඒකෝර මේ යුරෝපේ මිනිස්සු අන්න ළමයි හදන එක හරි කරදරයක් ලෙස සැලකුවා. ඒ හින්දා මේ රටවල් පොඩි උපක්‍රමශීලී ප්‍රතිපත්ති වලට ගියා මෙහෙම වේගින් ළමයි බෝ කරන එක අඩු කරන්න මොනවද? ඒක තමයි එක්දරු සංකල්පය. අපි ලංකාවේ නම් කෙනෙකුට එකා යකා සංකල්පය කියලා. එකයි ඉන්නේ ඌ යකා වගේ කියපු දේ. දැන් මට ඕන හොනට් එකක් කිව්වොත් හොනට් එකක් ගෙනලා තියන්න ඕන. දබ්බරෑන නම් මට කොත්තුවක් ඕනකොත් කොත්තු ගෙනලා තියන්න ඕන. ඒ ඉන්නෙත් එකයි හින්දා ආදරයට අර ඉල්ලන දේ දෙනවා. එකා යකා සංකල්පය. ලියන්න එහෙම එපා එකා යකා සංකල්පය කියලා. හරිද? එක්දරු සංකල්ප. ඊළඟට පුංචි පවුල රත්තරන්. small family is gold කියන concept එක. පුංචි පවුල රත්තරන්. හොඳ රත්තරන්. අම්මයි තාත්තයි දුවයි. එක්කෝ අම්මයි තාත්තයි පුතයි. එමෙතන අම්මයි තාත්තයි දුවයි පුතයි. එච්චරයි. ඉස්තර අහන්නකො ආච්චි කෙනෙකුගෙන් අත්තා කෙනෙකුගෙන් සහෝදර සහෝදරී කීයක් හිටියද කියලා. ගණන් කරන මයේ පුතේ මට මතක නෑ ඩෙංගිරි මැණි කාක්කා හිටියා. හීම් බණ්ඩ අයියා හිටියා. ඔහොමම කියලා ලොකු ලිස්ට් එකක් කියනවා. ඉස්සර අක්කර ගන්න තමයි ළමයි හදලා තියෙන්නේ. දැන් මෙන්න මේ යුරෝපා ජනසංඛ්‍යා ස්පෝටන යාලට දරා ගන්න බැරි වුණු හින්දා මොකද කරේ මෙයා? උපත් පාලන ක්‍රම වලට ගියා. ඒ කියන්නේ ඔය උපත් පාලන අපි කියන්නේ කොන්ඩම් හඳුන්වලා දුන්නා. උපත් පාලන පෙති, වා සැත්කම්, ලූප පැලඳීම් ඒ වගේ ක්‍රම වලට ගියා. සිසේරියන් සැත්කම් ඒකට සීස කරලා ළමයි හදපුවාම පළවෙනි දරුව උපතයි දෙවෙනි දරුව උපතේ පස්සේ තුන්වෙනි දරුව උපත අවදානම් කියලා කියනවනේ. ඒකට දරුවපත් සීමා වුණා. ඉන් පස්සේ යුරෝපයේ මේක නවත්තලා තුන්වෙනි ලෝකේ රටවල් වලින් ඇහුවා මේ අපි පොඩි වැඩක් බාර දෙන්න උඹලට කියලා. එහෙම ඇහුවේ නෑ මම මේක තේරුම් ගන්න කියන්නේ. මොකද්ද? පුළුවන් නම් මේ ළමයි හදපල්ලාකෝ අම්මෝ අපිට නම් ඇති කියලා. තුන්වෙනි ලෝකේ රටවල් හොරේ කියලා වැඩේ බාරගත්තා. ඒකනේ අපේ ආච්චිලාට සීයලාට සහෝදර සහෝදරි 15 20 ඉන්නේ. ඒකට අපි කියන්නේ තුන්වෙනි ලෝකේ ජනසංඛ්‍යා ස්පෝටනේ. ඒක අද වෙනකම්ම තියෙනවා. හරිද කියපු දේ පැහැදිලිද? මන්දගාමී වෙලා ඇවිල්ලා ඒක නතර වෙලා 750න් පස්සේ යුරෝපා ජනසංඛ්‍යා ස්ෆෝටනය පටන් ගන්න 950 වෙනකන් තිබිලා 1950 මේක ඒගොල්ලෝ නවත්තලා උපත් පාලනය කරලා නේ ඒකනේ ඒ රටවල් වල සමලිංගික විවාහ නීතිගත කරලා තියෙන්නේ. කෙල්ලෝ කසාද බඳිනවා. කොල්ලෝ කසාද බඳිනවා. සමලිංගික විවාහ නීතිගත කරා. ඇයි ඒ? සමලිංගික ළමයි හදන්න බෑ. ඉතින් නීතිගත කරා. ලිවින් ටුගෙදර් කියන concept එක මොකද්ද ලිවින් ටුගෙදර් කියන්නේ? එකගේ වාසය කරනවා විවාහයක් නැහැ.
නීත්‍යානුකූල පොතේ ලියලා කැන්දා යන්න බෙල්ලට ලණුවක් දාලා කියලා ඔය ගිහලා අර මල් ලිහලා පොරි පළලා පොල් ලිහලා අෂ්ටක කියලා පෝරුවේ නග්ගලා මේ සාරිය ඇඳලා එන විකටමක් දානවනේ. අර කේතලෙන් උණු වතුර වක් කරලා මොකද්ද කරනවනේ ලුණුලකින් බැඳලා. ඒව යුරෝපේ නෑ. යන ගමන් පාරේදී කෙල්ලෙකුට හිතුනොත් ශාමි කොල්ලා හරි හොඳයි කඩවසම්. උත් එක්ක මට ජීවත් වෙන්න තිබ්බනම් හොඳයි කියලා කෙල්ලෙකුට හිතුනොත් කෙල්ල ගිහිලා යෝජනා කරනවා. ඒ කියන්නේ ඉස්සරම කෝපි එකක් බොන්න තමයි ඉන්වයිට් කරන්නේ. අපි දෙන කෝපි එකක් බිබී කතා කරමුද? ඒ වගේ එකක්. ඊට පස්සේ යාගේ යෝජනාව කියනවා. එමෙත කොල්ලෙකුට කෙල්ලෙක් පාර යනකොට හිතුනොත් මේ කෙල්ල නම් මාර ලස්සනයි හොඳයි. හොඳ අහිංසක කෙල්ලක් වගේ කියලා. එයා යෝජනා කරනවා. එයා කැමතිද ඉන්වයිට් කරනවා. මාත් එක්ක කෝපි එකක් බිබී අපි දෙන පොඩක් chat කරමුද කියලා. දැන් ලංකාවේ වගේ න දෙන්නේ සපත්තේ එන්න එපා ළඟට කියනවා අයියට ඕ වගේ කන්නේ නැහැ. එයා කැමති නම් කැමති කියනවා. අකමැති නම් අකමැති කියනවා. බෑ මං බිසි හරි මොකක් හරි. ඊට පස්සේ එයා ප්‍රොපෝස් කරනවා. මේ මං ඔයාට කැමති. ඔයා කැමතිද මාත් එක්ක ටික කාලයක් ජීවත් වෙන්න? මට මෙහෙම වා වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. හරි මට ගෙයක් තියෙනවා. මට වාහනයක් තියෙනවා. එතකොට කොල්ලක් කල්පනා කරනවා ගෙයකුත් තියෙනවා වාහනයකුත් තියෙනවා වියදනුත් කරන්නලු. ඉතින් ලස්සනක් තියෙනවා හොඳයි. හොඳයි වගේ අහිංසකයි වගේ කියලා ඉන්නවා කාලයක්. එතකොට ඔන්න හිතමුකෝ කෙල්ලගේ අරමුණ ළමයෙක් හදාගන්න එක කියලා. විවාහ වෙන්න කැමති නෑ. ඒ වගේ බැඳීම් වලට එයා කැමති නෑ. නමුත් එයාට බබෙක් ඕන. එතකොට come here darling කියලා ගෙට ගත්තා වගේම කාලයක් ගියාට පස්සේ ක්ලිනික් ගිහිල්ලා යකඩ පෙති ගෙන්නගෙන අරවා මේවා කරලා බේබි පැම්පර්ස් ගෙනගෙන ඔක්කොම කරගෙන පොඩි එකා ටිකක් ලොකු වෙනකොට එයාට හිතුනොත් එහෙම මේ මිනිස්සයා දැන් මගේ ගෙදර ඉන්න ඕනේ නෑ. මට දැන් මගේ වැඩේ හරි ළමයා වුණා. අර come here darling කිව්වා වගේ get out කියපු ගම යන්න ඕන. ආයෙ ගිල හොටු පෙර අඬන්න බෑ අනේ මේ ළමයා මගේ මම සෑහෙන මාන්තු නම් ඌ හදන්නේ එහෙම වැඩක් නැහැ. living together concept එකේ එකට ඉන්නවා විවාහයක් නැහැ. සමලිංගික විවාහ නීතිගත කරා. අනිත් දේ තමයි ඒගොල්ලන්ට ලිංගිකත්වය කියන එක සාමාන්‍යකරණය කරා. මම මේ කියන්නේ ඒකට බලපාපු හේතු. දැන් අපේ ලංකාවේ ළමයෙක් එළියට බහිනකොට ඔයාලා එළියට බහිනකොට පිරිමි ළමයි ගෑනු ළමයි එළියට බහිනකොට මොනවද අහන්නේ අම්මලා? දෝනි පාට පැන්තල් පෙට්ටිය ගත්තද? පර්ස් එක ගත්තද? සල්ලි ගත්තද? බස් එකට කෑම එක ගත්තද? වතුර බෝතලයක අහෝනේ අහන්නේ. යුරෝපානු රටවල් වල ඔයාලගේ වගේ වයසේ ගෑනු ළමෙක් එළියට බහිනකොට ඩෝටර් කොන්ඩම් ගත්තද? නැත්නම් අම්මා තමයි කොන්ඩම් එක දාන්නේ පර්ස් එකට. බැරි වෙලා හරි මිස්ටේක් එකක් කළා ගැප් ගැනීමක් ගත්තොත් එහෙම මමි I have a big problem mommy කියපු ගමන් what's the problem daughter mommy I am pregnant now කියපු ගමන් don't worry darling be happy කිව්වා තියාගත්ත වාහනේ ගෙනිච්චා කොහෙටද යන්නේ private හෝ government abortion කරන center එකකට යනවා අම්මා එක්ක කරගෙන දරුවා අරන් ගිහලා කියනවා doctor my daughter pregnant now කියපු ගමන් okay don't worry mommy කිව්වා කලලේ අයින් කරා වෝම් එක වොයිස් කරා ගෙදර එව්වා අපේ ලංකාවේ එහෙම ඔහොම කරතැබ්බයක් වුණොත් එහෙම ගියපු වාහනේ තරස් කරනවා පාර බලපු එකත් තරස් කරනවා එක් කරගෙන ගිය අම්මත් තරස් කරනවා ඒ වැඩේට දායකුණු කොල්ලත් තරස් කරනවා හාත්මුතු පරම්පරාවම රැස් කරලා හිරේ දානවා අපේ රටවල් වල ගබ්සාව නීතිගත නැහැ උපත් පාලනය පවක්සේ සලකනවා ඒ කියන්නේ ජීවත් වෙන්න ඉන්න දරුවා මරන්නේ නැහැනේ බඩේ ඉන්න දරුවා යුරෝපානු රටවල් වල මරනවා කියන්නේ abortion කරනවා. ඒ ක්‍රම මගින් යාලා උපත් පාලන ක්‍රම වලට යොමු වුණා. හැබැයි තුන්වෙනි ලෝකයේ අපේ රටවල් වලට 1950න් පස්සේ ජනගහනයේ පාලනය පිළිබඳව ලොකුවට ප්‍රතිපත්ති වලට යන්න බැරි වුණා. එකක් තමයි ඉස්ලාම් රටවල් වැඩි. මැද පෙරදිග සහ ඔය ආසියානු කලාපයේ මිශ්‍ර සම්භාවයක් සහිත ජාතීන් ඉන්නේ. අපි බුද්ධ ආගම, Hindu, ඉස්ලාම් ජෛන ආගම් බහුතරයක් උපත් පාලනය පවක්සේ සලකනවා. හිතන්නකෝ බෞද්ධ අපි කැමතිද බඩේ මේ හම්බෙන්න ඉන්නේ හැදෙන්න ඉන්න ඉපදෙන්න ඉන්න ළමයා මරන්න? නෑනේ. ඒක පවක්සේ සලකන. ඒ හින්දා අනිත් දේ තමයි ඔය බහු විවාහ, බාල වයස්කාර විවාහ ඉන්දියෙම වැඩිනේ. මැද පෙරදිගේ වැඩි. අප්‍රිකාවේ වැඩි. මල දකින්න ඇති අප්‍රිකානු සෝමාලියානු රූ රැජින මේ පාර ඇවිල්ලා මොකද්ද කිව්වේ? අපේ රටේ ඉන්න කාන්තාවන්ගෙන් 98%ක්ම ලිංගික අවයවයන් විච්ඡේදනයට ලක් වෙන අය. ඒ කියන්නේ ලිංගික අවයව ප්‍රදේශ කපලා ඒගොල්ලෝ ඝන නූලකින් ගෝණි කට්ටක් වගේ උපකරණයකින් මහනවා.
ඒක මේ නිර්වින්දනය එහෙම කරලා කරන වැඩක් නෙමෙයි. අවුරුදු 6 පැනලා 5 පැනලා වැඩිහිටි බවට පත් වුණු ගමම්ම කරන්නේ ලිංගික ප්‍රදේශයේ කපනවා. හරිද? කපලා ඉවර වෙලා ඒක බ්ලීඩ් වෙන්න. ඒ කියන්නේ අපි කියන්නේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන්න. මාසික ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීමේදී බ්ලීඩ් වෙන්න සහ අර විච්ඡේදනයේදී ලේ වහනය වෙන්න සහ මුත්‍රා බහිස්රාවීය කටයුතු කරන්න සිදුරක් හදලා ඉතුරු ඒවා කපලා මහලා දානවා. අමුයෙන් කපන්න. ඒ කපන්නේ ඇයි? කාන්තාව දරුවෝ හදන මැෂිමක් ලෙස සලකනවා. පිරිමියාගේ ලිංගික ආස්වාදයේ විතරයි ඒගොල්ලෝ සලකන්නේ. එතකොට 102ක් ලිංගික අවයව විච්ඡේදනයට ලක් වුණු නැති ඉතිරි සෙට් එක අවුරුදු 5ට අඩු කුඩා ගැහැණු දරුවන්. ඒ කියන්නේ ඒ රටේ අවුරුදු 5 පැන්න ගමන් 100%ක්ම ලිංගික අවයව විච්ඡේදනයට ලක් වෙනවා. එයාලට තීරණය කරන්න බෑ දැන් සෝමාලියාවේ අවුරුදු 17 18 වෙනකොට විවාහ වෙන්න ඕන පිරිමියෙක්. පළවෙනි විවාහය. ඉන්පස්සේ එයා අවුරුදු පළවෙනි විවාහය එයාට අනුව කැමති කෙල්ලක්ව තෝරගන්න පුළුවන්. ඒ කෙල්ලට කොල්ලාගේ කැමැත්තට විරුද්ධ වෙන්නත් බෑ. සෝමාලියාවේ තියෙන ගෝත්‍රික නීතිය. ඊට පස්සේ අවුරුදු 25 දී අම්මා එයාට කැමති කෙල්ලෙක් මෙයාට ගෙනල්ලා දෙනවා. 25 දී. 30 දී ආයේ එයාට කෙල්ලෙක් හොයාගන්න පුළුවන්. තව. ඒ කියන්නේ අර තුන් දෙන්න ඉද්දි. අවුරුදු 40 වෙනකොට එයා හතරවෙනි ගෑනු ළමයාත් ලිංගික වහලියක් විදිහට ගන්න ඕන. එහෙම නැත්නම් ඒක ගෝත්‍රෙන් අපි කියන්නේ රිජෙක්ට් කරන්න හේතුව. ඒ කියන්නේ කොල්ලෙක් අවුරුදු 40 වෙනකොට ගෑනු ළමයි 4 දෙනෙක් අසාද බඳිනවා. ඉතින් උපත් වැඩි වෙන්නේ නැද්ද කියන්නේ? ඔන්න හේතුව මම දැන් ලස්සනට කියලා දුන්නා. හරි. ඊට යටින් ලියන්න මෙහෙම. මම අවදීන් දෙක දුන්නා නේද? එකයිද දුන්නේ? දෙවෙනි අවධිය ලියාගන්න. ඉතා කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ අවධිය. ඉතා කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ අවධිය. ඉතා කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ අවධිය. වරහන් තුල ලියන්න ක්‍රිස්තු වර්ෂ 1750 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 1750 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 1750 පමණ සිට වර්තමානයේ තෙක් කාලය වර්තමානයේ තෙක් කාලය වර්තමානයේ තෙක් කාලය හරි පළවෙනි එක highlight කරලා ගන්නකො දීර්ඝ කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී වර්ධනයක් සිදු වූ අවධිය කියලා. දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී වර්ධනයක් සිදු වූ අවධිය. ලියන්න මෙහෙම. මෙම අවධිය ක්‍රිස්තු පූර්ව 8000 සිට මෙම අවධිය ක්‍රිස්තු පූර්ව 8000 සිට ක්‍රිස්තු වර්ෂ 1750 දක්වා ක්‍රිස්තු වර්ෂ 1750 දක්වා ආසන්න වශයෙන් වසර දසදහසක පමණ දීර්ඝ වූ වසර දසදහසක පමණ දීර්ඝ වූ කාල පරිච්ඡේදයක් ඔස්සේ සිදු වී ඇත. කාල පරිච්ඡේදයක් ඔස්සේ සිදු වී ඇත. නමුත් මෙම අවධියේදී ලෝක ජනසංඛ්‍යාව වර්ධනය වූයේ ලෝක ජනසංඛ්‍යාව වර්ධනය වූයේ ඊටමත් අඩු වේගයකිනි. ඊටමත් අඩු වේගයකිනි. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 8000 දී පමණ
ඒ අනුව ක්‍රිස්තු පූර්ව 8000 දී පමණ ලෝකයේ විසූ ජනසංඛ්‍යාව මිලියන 5-10ත් අතර මිලියන 5-10ත් අතර ඉතා අඩු වගයක් විය. මිලියන 5-10ත් අතර කියන්නේ කීයද? ආසන්න වශයෙන් ලක්ෂ 50ක් හෝ කෝටියක් විතර තමයි මුළු ලෝකෙටම ඉඳලා තියෙන්නේ. විය. මීට හේතුව උපත් අනුපාතිකයේ මෙන්ම මරණ අනුපාතිකයේද ඉහළ අගයක් ගැනීමයි. උපත් අනුපාතිකයේ මෙන්ම මරණ අනුපාතිකයේද ඉහළ අගයක් ගැනීමයි. උපත් අනුපාතිකය මෙන්ම මරණ අනුපාතිකයේද ඉහළ අගයක් ගැනීමයි. ඒ කියන්නේ අර මං ඉස්සරලා කිව්වේ ළමයි හැදුවේ නැත්තේ නේ, හැදෙන ළමයින්ගෙන් බහුතරයක් මරුණා. මොකද දැන් වගේ වෛද්‍ය ක්‍රම තිබ්බේ නැහැ. දරුවා ඉපදෙනකොට මගේ හිර වෙලා මැරෙනවා. අධික බ්ලීඩ් වෙලා මැරෙනවා. නේ? ඉපදුණු ගමන් කන මදුරුවෙක් නිසා මැරෙනවා. විලෝපිකියෙක් දැහැගෙන යනවා. සර්පයෝ වැඩි, වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා. පිරිසිදු වතුර නැහැ. නියමිත විදියට ජීවාණුහරණය කරපු කෑම නැහැ. ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙනවා. ඇපකැලිප්ටෝ බලලා තියෙනවද තුස? ඇපකැලිප්ටෝ ෆිල්ම් එක බලලා තියෙනවද? ඇපකැලිප්ටෝ බලලා නැහැ. ඇපකැලිප්ටෝ කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඇපකැලිප්ටෝ ඔන්න බලනවා නම් ඔයාලගේ ජීවිත කාලය තුල බලන්න හොඳ සුපිරි ෆිල්ම් එකක් ඇපකැලිප්ටෝ. තව තියෙනවා ලෝක විනාශය ගැන Day After Tomorrow 2012. ඊළඟට ඇවතාර් බලලා තියෙනවද? ඇවතාර් බලලා තියෙනවනේ. ඇවතාර් කියලා කියන්නේ මොකද්ද? මොන සම්මානද හම්බුනේ ඒකට? ඔස්කාර් සම්මාන පවා හම්බුණා. හැබැයි ඔයාලා දන්නවද ඔය ඇවතාර් කියලා කියන concept එක ඔයාලා හිතනද ප්‍රබන්ධයක් කියලා? නෑ. ඕක ලෝකේ වෙන දෙයක්. ඇමරිකාව මෙච්චර කාලයක් ගහපු එක ෆිල්ම් එකක්වත් බොරු වෙලා තියෙනවද? නෑ. කප්පාන් බලලා තියෙනවද? කප්පාන් කියලා ෆිල්ම් එකක් තියෙනවා. රසායනාගාරයක් ඇතුලේ හදන පළඟැටියෙක් ඇවිල්ලා අර කන්ටේනර් වලින් මුදා හරින්නේ ගොවි බිමකට. බලලා නැහැ. බලලා තියෙනවද? ඉතින් බලන්නකො ඉතින් කොරෝනා, සේනා දලඹුවා, නයිට් රයිඩර් බලලා තියෙනවද? නයිට් රයිඩර්. ට්‍රාන්ස්ෆෝමර් කියන ෆිල්ම් එක බලලා තියෙනවද? ට්‍රාන්ස්ෆෝමර් එකේ මොකද කරන්නේ? එනවා එක පාරම දඩිබිඩි ගාලා පාර යන කාරක රොබෝ කෙනෙක් කියලා වැඩි තියෙනව නේද? ඉතින් ඒව දැන් නැද්ද ලෝකේ? නයිට් රයිඩර් මොකද කරන්නේ? වොච් එකකට කතා කරලා ළඟට ගෙන්න ගන්න කාර් එක. හදලා තියෙන 1970 දශකයේ. ආසන්න වශයෙන් අවුරුදු 50කට වඩා පරණයි ටෙලිග්‍රාම එක. යාන්තමට චන්ද්‍රිකා තාක්ෂණය ලෝකෙට ටෙස්ට් කර ඉන්න කාලේ හදපු ටෙලිග්‍රාම එක. අද ඉතින් ස්මාර්ට් වොච් එක නැද්ද? ස්මාර්ට් වොච් එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන් ෆෝන් නැද්ද? ෆෝන් එකයි වොච් එකයි එක්ක ලින්ක් කරන්න පුළුවන් කාර් නැද්ද? තියෙනවා. ඒ හින්දා අර මේ ඔය ඇමරිකානු ෆිල්ම් ටිකක් අරන් බලන්නකො. එක්ස්ෆයිල්ස් බලලා තියෙන ඇතුනේ. එක්ස්ෆයිල්ස් කියලා එකක් තිබුණා ඔය UFO එක සම්බන්ධව, ඒලියන්ස්ලා සම්බන්ධව. අන්න ඒ වගේ ඒවා බලන්න ඕන අරගෙන. එතකොට ඔය ඇපකැලිප්ටෝ ෆිල්ම් එකේ එහෙම තියෙන හොද්දට බලන්න පුළුවන් ගෝත්‍රික කණ්ඩායම් ඇවිල්ලා කණ්ඩායම් මරා ගන්නවා. විවිධ බිලි පූජා තිබිලා තියෙනවා ඉස්සර. මිනිස්සු ගෙනහිල්ලා ඝාතනය කරලා තියෙනවා. ඒ නිසා ගොඩක් මිනිස්සු මොකද උනේ? අඩු වුණා වෙනම ඡේද කියලා යන්නේ. මෙසේ ක්‍රමානුකූලව මන්දගාමීව වර්ධනය වූ ජනසංඛ්‍යාව ක්‍රිස්තු වර්ෂ 1750 පමණ වන විට මිලියන 500ක් පමණ දක්වා වැඩි විය. මිලියන 500ක් පමණ දක්වා වැඩි විය.
මිලියන 500ක් පමණ දක්වා වැඩි විය. ඒ අනුව විශේෂයෙන්ම මෙම අවධියේදී ජනසංඛ්‍යාව මන්දගාමීව වර්ධනය වීම කෙරෙහි දුර්භික්ෂ වසංගත ස්වභාවික උපද්‍රව ආදිය මගින් බලපෑම් එල්ල විය. විශේෂයෙන්ම 14 වන සියවසේදී පමණ යුරෝපයේ ඇති වූ ග්‍රන්ථි මහාමාරිය එකට කියනවා බැබනික් ප්ලැගියු BUBONIC ග්‍රන්ථි මහාමාරිය යුරෝපයේ ඇති වූ ග්‍රන්ථි මහාමාරිය බැබනික් ප්ලැගියු BUBONIC PLAGUE වරහන් වල පැතිරීම නිසා යුරෝපයේ මුළු ජන සංඛ්‍යාවෙන් 20%ක් පමණ අඩු විය. යුරෝපයේ මුළු ජන සංඛ්‍යාවෙන් 20%ක් පමණ අඩු විය. මේ නිසා මෙම කාල පරිච්ඡේදයේදී ජනසංඛ්‍යාව වර්ධනය වූයේ උච්චාවචන සහිතව මන්දගාමීවය. දෙක ලියා ගන්න. ඉතා කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ අවධිය. ඉතා කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ අවධිය. ඉතා කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ අවධිය. වරහන් ඇතුලේ අපි ඒකේ දුන්න නේද මේ? ඔව්. ඒක දුන්නනේ මෙම අවධිය නූතන අවධිය කියලාත් කියනවා 1750 ඉඳලා අද දක්වා කාලය ඇති මෙහෙම ලියන්න. ඊටමත් කෙට කාල පරිච්ඡේදයක් තුල ලෝක ජනසංඛ්‍යාව මෙම අවධියේදී ශීඝ්‍ර ලෙස වර්ධනය විය. මෙම අවධියේදී ජනසංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය විය. ඒ අනුව මෙම අවධියේද තවත් කැපී පෙනෙන අවධි දෙකක් තිබේ. ඉතා කැපී පෙනෙන අවධි දෙකක් තිබේ. එනම් එක ක්‍රිස්තු වර්ෂ 1750 සිට 1950 දක්වා
1950 දක්වා වසර 200ක කාලයක් තුල වසර 200ක කාලයක් තුල සිදු වූ යුරෝපා ජනසංඛ්‍යා ස්ෆෝටන අවධිය වසර 200ක කාල පරිච්ඡේදයක් තුල සිදු වූ යුරෝපා ජනසංඛ්‍යා ස්ෆෝටන අවධිය යුරෝපා ජනසංඛ්‍යා ස්ෆෝටන අවධිය 2 ක්‍රිස්තු වර්ෂ 1950 සිට ක්‍රිස්තු වර්ෂ 1950 සිට වර්තමානය තෙක් පවතින තුන්වන ලෝකයේ ජනසංඛ්‍යා ස්ෆෝටනය පවතින තුන්වන ලෝකයේ ජනසංඛ්‍යා ස්ෆෝටනය ඒ අනුව මෙම අවදීන් අතරින් ලෝක ජනසංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම කෙරෙහි ලෝක ජනසංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීම කෙරෙහි ප්‍රබල ලෙසම බලපාන ලද හේතුව වූයේ යුරෝපයේ සිදු වූ ජනසංඛ්‍යා වර්ධනයයි. ඒ අනුව කාර්මික විප්ලවය හා තාක්ෂණික විප්ලවය හේතුවෙන් ආහාර නිෂ්පාදනය වේගවත් වීම ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ යාම ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ යාම ඊළඟට බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම දියුණු වීම ඖෂධ නිෂ්පාදනය සැත්කම් ක්‍රම සොයා ගැනීම ප්‍රතිශක්තිකරණ එන්නත් සොයා ගැනීම පානීය ජලය ක්ලෝරීන් කිරීම කසල කානුක්‍රමය ඇති කිරීම යනාදී ක්‍රියාමාර්ග නිසා මානවයාගේ ආයු අපේක්ෂාව වර්ධනය වී මෙය විශේෂයෙන්ම යුරෝපා ජනසංඛ්‍යා ස්ෆෝටනය කෙරෙහි බලපාන ලදී.
බලපාන ලදී. නමුත් ක්‍රිස්තු වර්ෂ 1950 පසුව ක්‍රිස්තු වර්ෂ 1950 පසුව තුන්වන ලෝකයේ ජනසංඛ්‍යා ස්ෆෝටනය වේගවත් විය. තුන්වන ලෝකයේ ජනසංඛ්‍යා ස්ෆෝටනය වේගවත් විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම තුන්වන ලෝකයේ රටවලටද ව්‍යාප්ත වීමයි. බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම තුන්වන ලෝකයේ රටවලටද ව්‍යාප්ත වීමයි. මේ නිසා එම රටවල උපත් අනුපාතිකය වැඩි වී මරණ අනුපාතිකය අඩු වී ස්වාභාවික වර්ධනය වේගවත් විය. හරි. ඕකේ ඇත්තටම නෝට් එක මාර පැහැදිලිව නිරවුල්ව තේරෙන සරල භාෂාවකින් දීලා තියෙනවා. නමුත් හොඳ කරුණු ටිකක්. දැන් ඔයගොල්ලෝගෙන් ඇයි යුරෝපයේ ජනසංඛ්‍යාව ස්ෆෝටනය වෙන්න බලපෑවේ? ඇයි තුන්වෙනි ලෝකයේ ජනසංඛ්‍යාව ස්ෆෝටනය වෙන්න බලපෑවේ? කාල පරිච්ඡේද මොකද්ද? මන්දගාමී අවධිය ක්‍රිස්තු පූර්ව 8000 ඉඳලා ක්‍රිස්තු පූර්ව හැදෙන්නේ කොහොමද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 8000කට පෙර. දැන් උන්වහන්සේ ඉපදිලා අවුරුදු මේ යන්නේ 2025. එතකොට හරියන්නේ 8000යි 2000යි ආසන්න වශයෙන් 10000යි. එතකොට මේ වසර 10000ක කාල පරිච්ඡේදයේදී ක්‍රිස්තු පූර්ව 8000 ඉඳලා 1750 දක්වා ආසන්න වශයෙන් වසර 8000ක් විතරම මේ වසර 10000ක් විතරම මන්දගාමී වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒකට හේතු මම කිව්වා. ඊළඟට මාතෘකාවක් කියන්නේ ලෝක ජනසංඛ්‍යාවේ කාලික වර්ධනය. ලෝක ජනසංඛ්‍යාවේ කාලික කියන්නේ කාලීන කියන එක. ලෝක ජනසංඛ්‍යාවේ කාලික වර්ධනය. ලියන්න මෙහෙම හිටියට මානවයාගේ ආරම්භය සිදු වූ අවධියේ සිට මේ දක්වා කාලය තුල මානවයාගේ ආරම්භයේ සිදු වූ අවධියේ සිට මේ දක්වා කාලය තුල ලෝක ජනසංඛ්‍යාව වර්ධනය වීම ප්‍රධාන අවධි දෙකක් ඔස්සේ සිදුවිය. ලෝක ජනසංඛ්‍යාව වර්ධනය වීම ප්‍රධාන අවධීන් දෙකක් ඔස්සේ සිදුවිය. ඒ අනුව එම අවධීන් දෙක තුල හා එතෙන් පටන් ලෝක ජනසංඛ්‍යාවට බිලියනය බැගින් බිලියනය බැගින්
එකතු වීමට ගත වූ කාලය ක්‍රමයෙන් අඩු වූ අන්දම එකතු වීමට ගත වූ කාලය ක්‍රමයෙන් අඩු වූ අන්දම පහත දත්ත සටහන හා පහත දත්ත සටහන හා ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ. පහත දත්ත සටහන හා ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ. හරි. කොලම්ස් 3ක් ගහගන්නකො මෙහෙම. ඔක ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා මේ. නමුත් මේ අපි අඳි මේ කොහොම කොලම්ස් 3ක් ගහගන්න. ගහලා මෙතන ලියන්න අවධිය ඇලයිරක් වර්ෂය. අවධිය ඇලයිරක් වර්ෂය. මෙතන ලියන්න ගත වූ කාලය. ගත වූ කාලය. මෙතන ලියන්න ජන සංඛ්‍යාව. ජන සංඛ්‍යාව. හරි. පළවෙනි පොයින්ට් එක දාලා ලියන්න මන්දගාමී වර්ධන අවධි. මන්දගාමී වර්ධන අවධිය. වරහන් ඇතුළේ ලියන්න ඉතිහාසයේ සිට ක්‍රිස්තු වර්ෂ 1750 දක්වා මන්දගාමී වර්ධනයක් සිදු වූ අවධිය. 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 මෙතනින් පොඩි ඉරක් ගහන්න. ඒ කියන්නේ අපිට ඒ කාල පරිච්ඡේදය ගත වුණු කාල පරිච්ඡේදය මෙච්චර කියලා කියන්න බෑ. ඒ නිසා තමයි ඒ කියන්නේ ඩබල් වෙන්න ගියපු කාලෙද 1 2 වෙලා 2 4 වෙලා එහෙම වෙන්න ගියපු කාලයක් හරියට කැල්කියුලේට් කරගන්න බෑ. මොකද මිනිස්සු ඒ කාර්මික විප්ලවයෙන් පස්සේනේ හරියට ජනගහනය ගණනය කරන්න ඕන. මැරෙන්නේ කීයක්ද ඉපදෙන්නේ කීයක්ද කියන ඔය විධිමත් ලේඛන කලාවට ආවේ. මුද්‍රණ ශේත්‍රයේ දියුණු වෙන්නේ 1900 වශයෙන්. මුද්‍රණ යන්ත්‍රේ නිපදවන්නේ 1900 වශයෙන්. එතකන් හස්ත ලේඛන අත් පිටපත් ඒවනේ තිබ්බේ. එඳා නිශ්චිත දත්ත නැහැ. ජනගහනය ආසන්න වශයෙන් ලියන්න. මෙතන ආසන්න වශයෙන් මෙහෙම ලියන්න. ආසන්න වශයෙන් මේවා කෙටි ප්‍රශ්න වලට තමයි එන්නේ. ආසන්න වශයෙන් මිලියන 500ක්. මිලියන 500ක්. මිලියන 500ක්. ආසන්න වශයෙන් මිලියන 500ක්. රයිට්. එයා ඉරක් ගහලා වෙන් කරන්න. හරි. ඊට යටින් ලියන්න 1804 කියලා. 1804. 1804 ඉස්සරහිනුත් පොඩි කඩිරක් දාන්න. ගත වූ කාලය. ඒක ඉස්සරහින් ලියන්න. දැන් මෙහෙම පොඩි කඩිරක් දාලා ඒකටත් අපිට හරියට කියන්න බෑ ගත වුණු කාලය. මෙතන දාගන්න මේ බිලියන 1යි. බිලියන 1 බිලියන් කියන එක. බිලියන 1යි. රයිට්. ඊළඟට ලියා ගන්න මෙතන 1927 කියලා. 1927. ඔන්න 1927 දී තමයි අර 1804 1 බිලියන් උණු එක අවුරුදු 123ක් ගිහිලා තමයි බිලියන 2 බවට පත් වෙන්නේ. ආගෙන් අහන්න පුළුවන් ලෝක ජන සංඛ්‍යා බිලියන 1 සිට බිලියන 2ක් බවට පත් වීමට ගත වූ කාලයේ වසර කීයද කියලා. වසර 123ක් ගිහිල්ලා තියෙනවා. රයිට්. ඊළඟට ලියා ගන්න 1959. 1959. වසර 32යි ගිහිලා තියෙන්නේ. වසර මෙතන 32යි.
බිලියන කීයද? 3 වෙන්න. බිලියන 3. බිලියන 1 2 වෙන්න අවුරුදු 123ක් ගිහිලා 2 3 වෙන්න අවුරුදු කීයක් ගිහිලාද? 32යි ගිහිලා තියෙන්නේ. ඊළඟට 159 ලියවන්නේ. ඊළඟට 1974. 1974 වසර ගිහිලා තියෙන්නේ 15යි. හිතා ගන්න. 15යි. ඒ බිලියන 3 බිලියන 4ක් වෙන්න. බිලියන 4. ඊළඟට 1987 අවුරුදු 1987 වසර ගිහිලා තියෙන්නේ 13යි. වසර 13යි. බිලියන 5 වෙන්න. බිලියන 5. ඊළඟ 1999 12යි. 12යි. ගත වූ කාලය වසර 12යි. බිලියන 6යි. බිලියන 6යි. ඊළඟට 2011 වසර 12යි. බිලියන 7යි. වසර 12යි. බිලියන 7යි. 2011. ඊළඟට 2022 වසර 11යි. බිලියන 8යි. 2022 වසර 11යි. බිලියන 8යි. දැන් ඔයාලට පේනවද 74න් පස්සේ මොකද වෙලා තියෙන්නේ? ජනගහනය දෙගුණ වීමට ගතවන කාලය අඩු වෙලා වගේම ඒක ස්ථාවර වෙලා වගේ පේනවනේ. ඇයි? 15 13 12 12 11 ඔහොම එන්නේ. ඔකට ජනගහනය ඔන්න එක රේන්ජ් එකකට එනවා. ඇයි? හැම රටක්ම ජනගහන පාලන ප්‍රතිපත්ති වලට යනවා. ඔක තමයි ඒකට හේතුව. ඊට පස්සේ ආය මාතෘකාවක් ලියා ගන්න මෙහෙම. ලෝක ජනසංඛ්‍යාවට බිලියනය බැගින් ලෝක ජනසංඛ්‍යාවට බිලියනය බැගින් ජනසංඛ්‍යාවට නෙමෙයි ජනසංඛ්‍යා බිලියනය බැගින් වර්ධනය වූ ආකාරය සහ බිලියනයක් එකතු වීමට ගත වූ කාලය දැක්වෙන ප්‍රස්ථාරය හරි. ඔයාගේ පොතේ රූල් 10ක් මෙහෙම උඩට අරගෙන හරිද? මං අදින විදිය බලා ගන්න. මෙහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ පැත්තට අරගෙන මේ පැත්තට පොඩි චූටි ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් එන්න මේ පැත්තටත් එහෙම ගහ ගන්න 10ක්. ඔහොම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ගහලා
ඔහොම සෙල් එකක් ගහගෙන මෙතන මූල ලක්ෂය දාගන්න බිඳුව හොඳට අහගෙන ඉන්න. 1 2 3 4 5 6 7 8 9 10 කියලා ලියලා මේ පැත්තේ ලියනවා ජනගහනය බිලියන කියලා. ජනගහනය වරහන්නතලේ බිලියන. ඔය අවුරුද්ද දානකොට හරිද? අවුරුද්ද මෙතන දාගන්න මේ මූල ලක්ෂය කෙලින්ම තියෙන ඉර තියෙනවනේ මෙයා. ඒ කෙලින් දාගන්න 1950 ඊළඟට 1960 කොහොම දාගෙන එන්න මෙතෙන්ට එනකන් 2050 දක්වා. 2050 දක්වා දාගෙන එන්න. 1950න් පටන් අරගෙන 2050 දක්වා දාගෙන ඉන්න මේ දක්වාම. නමසිය 50 60 ඉඳලා 2050 දක්වා මෙතෙන්ට එනකන් දාගෙන එන්න. ඔන්න ඔය සෙල් එක ඉස්සරම ඇද ගන්නකො කල්පනාවේ. කලබලයක් නැතුව. හැමෝම. වෙනවනේ.
හරිද? හරි. ඒකේ ලකුණු කරගන්න ඕන දැන් මේ රතු පෑන හරි මොකක් හරි අරගෙන හරියට මම මේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන පොයින්ට්ස් ටික මාක් කරන්නම්. මේ මං කියන පොයින්ට් එකේ ඇවිල්ලා මාක් කරගන්න. හරිද? දැන් ඔයා මෙන්න මේ 3 බිලියන් කෙලින් බලන්න 3 බිලියන් කෙලින් බලලා හරියටම 1960 රතු ඩොට් එකක් තියන්න කොන්නෝ. බිලියන් වල 1960 තියන්න. ඉන් පස්සේ ඔයා මෙන්න මේ 4 බිලියන් කෙලින් ඇඟිල්ල අරගෙන 1970යි හරිද 80යි අතරේ 70යි 80යි අතරේ මෙන්න මේ පැත්තට කියන්නේ කොටුවෙන් හරි මැද්දෙන් චුට්ටක් මේ පැත්තට බැවුම් වෙන්න තියන්නේ. ඒ කියන්නේ හරි මැද්ද නෙමේ දකුණු පැත්තට බරත් නෙමේ වම් පැත්තට බරව. තේරුණාද? එක්දාස් නවසිය හැත්තෑව 80 ඒ දෙකේ පොඩක් 70 පැත්තට චූටි බරක් ඒ කියන්නේ මැද්දෙන් පොඩ්ඩක් එහා පැත්ත. හරිද? ඊළඟට 5 බිලියන් වල 1980 90 කාලේ හරිද 80 90 කාලේ 5 බිලියන් වල චුට්ටක් 90 පැත්තට නැඹුරුව තමයි තියාගන්නේ. ටිකක්. ඊළඟට 2000 කෙලින්ම 6 බිලියන් උඩ තියන්න 2000 මෙන්න මෙතන 6 බිලියන් වල හරිද 2000 ඊළඟට 7 බිලියන් තියන්න 2010 හරිද 2010 7 බිලියන් තියන්න චුට්ටක් එහායි 2010 පැනලා ඒ කියන්නේ 2011 වගේ පේන්නේ 2011 වගේ පේන්නේ 7 බිලියන් ඊළඟට 8 බිලියන් 2020ත් 30ත් අතර එතකොට 2010 2020 30 අතර 20 30 අතර 8 බිලියන් තියන්න මැද්දට චුට්ටක් එහායි right ඊළඟට බිලියන 9 බිලියන් ඒක තියෙනවා 2040යි 50යි අතර මෙන්න මෙතන ටිකක් 2040 මුල් පැත්තට පොඩි නැඹුරුතාවය මොකද 2050 නේ 9.5 වෙන්නේ හරිද හරි මූලාශ්‍රය හැමෝම හරි දෙක මූලාශ්‍රය ලියා ගන්න යටින් මූලාශ්‍රය ලියා ගන්න මෙහෙම එක්සත් ජාතීන්ගේ ජනසංඛ්‍යා වාර්තාව 2016 කියලා එක්සත් ජාතීන්ගේ ජනසංඛ්‍යා වාර්තාව 2016 ඊට යටින් ලියන්න මෙහෙම ඒ අනුව මෙම ප්‍රස්ථාර සටහන මගින් ගම්ම්‍ය වන කරුණු වන්නේ ඒ අනුව මෙම ප්‍රස්ථාර සටහන මගින් ගම්ම්‍ය වන කරුණු වන්නේ 1 ක්‍රිස්තු වර්ෂ 1800 දී පමණ බිලියන 1ක් වූ ක්‍රිස්තු වර්ෂ 1800 දී පමණ බිලියන බයන්න බිලියන 1ක් වූ ලෝක ජනසංඛ්‍යාව ක්‍රිස්තු වර්ෂ 2011 අවසාන භාගය වන විට ක්‍රිස්තු වර්ෂ 2011 අවසාන භාගය වන විට බිලියන 7ක් දක්වා වර්ධනය වී තිබීම බිලියන 7ක් දක්වා වර්ධනය වී තිබීම
බිලියන 7ක් දක්වා වර්ධනය වී තිබීම. 2. මෙම වර්ධනයේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ මෙම වර්ධනයේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ජනසංඛ්‍යාව බිලියනයෙන් බිලියනය ජනසංඛ්‍යාව බිලියනයෙන් බිලියනය වර්ධනය වීමට ගත වූ කාලය ක්‍රමයෙන් අඩුවීමයි. ක්‍රමයෙන් අඩුවීමයි. ඊළඟට එය බිලියන 1 සිට බිලියන 2 තෙක් වර්ධනය වීමට එය බිලියන 1 සිට බිලියන 2 තෙක් වර්ධනය වීමට වසර 123ක් ගත වී ඇත. වසර 123ක් ගත වී ඇත. නමුත් එය බිලියන 2 සිට බිලියන 2 සිට බිලියන 3 තෙක් වර්ධනය වීමට බිලියන 2 සිට බිලියන 3 තෙක් වර්ධනය වීමට ගත වූ කාලය වසර 32කි. ගත වූ කාලය වසර 32කි. ඊළඟට ලෝක ජනසංඛ්‍යාව බිලියන 3 සිට ලෝක ජනසංඛ්‍යාව බිලියන 3 සිට බිලියන 4 දක්වා වර්ධනය වීමට බිලියන 4 දක්වා වර්ධනය වීමට වසර 15ක් ගත විය. වසර 15ක් ගත විය. නමුත් එය බිලියන 6 සිට බිලියන 6 සිට බිලියන 7 දක්වා වර්ධනය වීමට ගත වූයේ වසර 12ක් පමණි. ඊළඟට ලෝක ජනසංඛ්‍යා වර්ධනයේ තවත් ලෝක ජනසංඛ්‍යා වර්ධනයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1950න් පසු කාල පරිච්ඡේදය තුල ක්‍රිස්තු වර්ෂ 1950න් පසු කාල පරිච්ඡේදය තුල සංවර්ධිත රටවලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනය වෙමින් පවතින රටවල ජනසංඛ්‍යා වර්ධනය වඩාත් වේගවත් වීමයි. ජනසංඛ්‍යා වර්ධනය වඩාත් වේගවත් වීමයි. ඊළඟට ලියන්න ඊළඟ පොයින්ට් එක. එසේම පස්වන බිලියනයෙන් පසුව
පස්වන බිලියනයෙන් පසුව ජනසංඛ්‍යා වර්ධනය ස්ථාවර තත්වයකට පත්වෙමින් පවතින බව ජනසංඛ්‍යා වර්ධනය ස්ථාවර තත්වයකට පත්වෙමින් පවතින බව පැහැදිලි වේ. පැහැදිලි වේ. පැහැදිලි වේ. හරි. ඊළඟට මාතෘ දැන් අපිට පැහැදිලි 1 2 වෙන්න 2 4 වෙන්න 4 5 වෙන්න 5 6 වෙන්න ගත වීගෙන ආපු කාලේ එන්න අඩු වෙනවා. ඒ කියන්නේ ජනගහනය දෙගුණ වෙන්න ගත වෙන කාලය අඩුයි කියන්නේ ජනගහන වර්ධනය වැඩි. මොකද හදපු මිනිස්සු ගොඩක් ඉන්නකොට හිත චුට්ටක් මිනිස්සු ඉන්නවට වඩා ගොඩාක් මිනිස්සු ඉන්න අතරින් බෝ වෙනවා වැඩි. ඊළඟ මාතෘකාව ලියන්න ලෝක ජනසංඛ්‍යා දත්ත 2015 කියලා. ලෝක ජනසංඛ්‍යා දත්ත 2015 කියලා ලියන්න. ලෝක ජනසංඛ්‍යා දත්ත 2015. හරි. දැන් ඔයගොල්ලන් අර විදිහටම මේක දත්ත සටහනක් මම මේ දෙන්නේ. මේකේ දත්ත කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක හොඳට ඔලුවට ගන්න. මේ දත්ත වලින් දත්ත දෙන්නේ නැතුව ලෝක මට්ටම කියන්න බෑනේ නේ. ඉලක්කම් වලින් පෙන්නලා කියලා දෙන්නේ නැතුව කියන්න බැරි හින්දා ටීචර්ස් ගයිඩ් එකේ දීලා තියෙන දත්ත සටහන මම දෙනවා. මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේකෙන් අපිට තියෙන්නේ කම්පෙයාර් කරලා බලලා ID එකක් ගන්න. එතකොට ඔයාට මේ වගේ ඩේටා ෂීට් එකක් ඒගොල්ලන් විභාගෙදී print කරලා 5 වෙනි ප්‍රශ්නෙට දෙනවා. ඒ කියන්නේ අපි දන්නවා අපිට පේපර් දෙකයිනේ තියෙන්නේ. ප්‍රැක්ටිකල් පේපර් එකයි ව්‍යුහගත රචනා එකයි. ඒ ව්‍යුහගත රචනා එකේ ප්‍රශ්න 8ක් එනවා. 8ෙන් ලියන්න ඕන 5යි. භෞතිකයෙන් 4යි මානසිකයෙන් 4යි. අර භෞතිකයෙන් 3ක් ලියලා මානසිකයෙන් 2ක් ලියන්න පුළුවන්. එක්ක මානසිකයෙන් 3ක් ලියලා භෞතිකයෙන් 2ක් ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නවල බහුරූප ප්‍රශ්නයක් අනිවාර්යයි. ඔය අපි අන්ද බහුරූප ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ 5 සහ 6 ප්‍රශ්න වලට එන්නේ එක්ක graph එකක් එහෙම නැත්නම් මේ වගේ data sheet එකක්. දීලා ඒකේ ඇතුලේ තියෙන ඉලක්කම් දිහා බලාගෙන අපිට යමක් කියන්න තියෙනවා. කොයි කලාපෙද වැඩි? මොන කලාපෙද අඩු? මේ කලාපෙ එන්න අඩු වෙලා. මේ කලාපෙ එන්න වැඩි වෙලා. මේ කලාපෙ උච්චාවචන සහිත වර්ධනය වෙලා. එහෙම කියන්න තියෙන්නේ. මේ වගේ දත්ත සටහනක් තමයි මේකේ දත්ත පාඩම් කරන්න ඕනේ. මේක බෙදා ගන්න මෙන්න මෙහෙම 1යි 2යි 3යි 4කට බෙදා ගන්න මුලයකට චුට්ටක් වැඩියෙන් තියාගත්තට කමක් නැහැ. 1යි 2යි 3යි 4යි. මෙතන ලියා ගන්න කාලය කියලා. කාලය. මේක කාලය. right? කාලය. මෙතන ලෝක ජනසංඛ්‍යාව. ලෝකය වරහන්තල ජනසංඛ්‍යාව. ලෝකය වරහන්තල ජනසංඛ්‍යාව. ලෝකයේ ජනසංඛ්‍යාව. මෙතන වඩාත් සංවර්ධිත රටවල්. මෙතන වඩාත් සංවර්ධිත රටවල්. ඊළඟට මෙතන ඌන සංවර්ධිත රටවල්. ඌන සංවර්ධිත රටවල්. හරි. දැන් මේක ලියන්න මෙහෙමයි. ඉස්සරෝම අපි ගන්නවා මෙතනින් උඩින් උපත් සංඛ්‍යාව කියලා highlight කරලා. හරිද? highlight කරලා යාව පොඩ්ඩක් underline කරලා dots එමෙතන තරු ලකුණු 3ක් යටතේ පහළට ලියා ගන්නවා වර්ෂයකට දිනකට මිනිත්තුවකට. වර්ෂයකට දිනකට මිනිත්තුවකට. වර්ෂයකට දිනකට මිනිත්තුවකට. වර්ෂයකට දිනකට මිනිත්තුවකට. හරිද? ඕක දැන් තේරෙනවනේ මම මේ කියන ස්ටෙප් එක. එතකොට අපි යාව ඉරක් ගහලා වෙන් කරනවා. ඊළඟට ආයේ දෙවෙනියට ගන්නවා මරණ සංඛ්‍යාව කියලා. මරණ සංඛ්‍යාව කියලා ගන්නවා.
අරගෙන යාව අන්ඩර්ලයින් කරලා එයා යටතේ පළවෙනි පොයින්ට් එක දෙවෙනි පොයින්ට් එක තුන්වෙනි පොයින්ට් එක කියලා දානවා වර්ෂයකට දිනකට මිනිත්තුවකට. වර්ෂයකට දිනකට මිනිත්තුවකට. හරිද? හරි. ඊළඟට ගන්න ස්වභාවික වර්ධනය කියලා. ස්වභාවික වර්ධනය. ස්වභාවික වර්ධනය. එයාව අන්ඩර්ලයින් කරලා එයා යටතේ ආපහු කොටු පොයින්ට්ස් තුනක් ගන්න වර්ෂයකට දිනකට මිනිත්තුවකට. වර්ෂයකට දිනකට මිනිත්තුවකට. ස්වභාවික වර්ධනය. හරිද? ඒකත් ඉරකින් ලදරු මරණ කියලා ගන්න. ලදරු මරණ. වර්ෂයකට දිනකට මිනිත්තුවකට. වර්ෂයකට දිනකට මිනිත්තුවකට. හරිද? ඒකත් ඉරක් වෙන් කරලා යටින් ලියන්න ජන සංඛ්‍යාව කියලා. ජන සංඛ්‍යාව. හරිද? හරි. දැන් මෙන්න මේ උපත් සංඛ්‍යාව කියන ඉලක්කම ඉස්සරහින් මුකුත් ඉලක්කම් ලියන්නේ නැතුව මෙන්න මේ වර්ෂයකට දිනකට මිනිත්තුවකට කියලා කියනවනේ. ඉස්සරවම මෙන්න මෙතන මම මේ පොයින්ට් කරලා පෙන්නන්නම් පළවෙනි උපත් කියන එකේ මෙන්න මෙතන වර්ෂයකට කියන එක ඉස්සරහින් ලියාගන්න. ඔව් මෙතන පළවෙනි 14 කෝටි 59 ලක්ෂ 73000යි 14යි මම ඉලක්කම් මෙහෙම කියන්න නැතවල පටල ගන්න හින්දා 14යි 59යි 73යි බිංදු 3 14 කෝටි 59 ලක්ෂ 73000යි ඒ වර්ෂයකට දිනකට ලියා ගන්න 3,99,926යි 3,99,926යි මිනිත්තුවකට ලියා ගන්න 278යි 278යි ඒ මුළු ලෝකේ අහගෙන ඉන්නේ ඒ මුළු ලෝකේ යන්න වඩාත් සංවර්ධිත රටවල් වලට වඩාත් සංවර්ධිත රටවල් වලට ඒකේ 13 කෝටි 76 ලක්ෂයයි 13යි 76යි බිංදු 4යි 13යි 76යි බිංදු 4යි හරිද ඒ වර්ෂයකට වඩාත් සංවර්ධිත රටවල් වල වෙන එක ඊළඟට 13යි 76යි බිංදු 4 ඊළඟට 37700යි 37700යි මිනිත්තුවකට ලියා ගන්න 26යි මිනිත්තුවකට 26යි ඊළඟට යන්න උණ සංවර්ධිත රටවල් වලට මෙතන ඒත් අර වර්ෂයකට කියන කෙලින් ලියන්නේ උපත් සංඛ්‍යාව කියන කෙලින් නෙමෙයි මේ වර්ෂයකට කියන කෙලින් ලියා ගන්න 13 කෝටි 22 ලක්ෂ 13000යි 13යි 22යි 13000 13යි 22යි 13000 හරි ඊට යටින් දිනකට ලියා ගන්න 3,62,226යි 362යි 226යි ඊළඟට 252
මිනිත්තුවකට 252යි. මිනිත්තුවකට 252යි. හරි. ඒක ඉවරයි. මරණ සංඛ්‍යාව කියන එකේ ගණ්ඩ වර්ෂයකට කියන එක. වර්ෂය කෙලින් ලියාගෙන මරණ සංඛ්‍යාව. 5,70,52,000යි. 570යි 52,000. 570 ලිව්වා 52,000යි. වර්ෂයකට. දිනකට 1,56,306යි. 156යි 306යි. මිනිත්තුවකට 109යි. මිනිත්තුවකට 109යි. හරි. ඊළඟට එහා පැත්තට යන්න වඩාත් සංවර්ධිත 1,22,83,000යි. 122යි 83,000. 122යි 83,000. ඊට යටින් දිනකට ලියා ගන්න 33,652යි. 33,652යි. මිනිත්තුවකට ලියා ගන්න 23යි. මිනිත්තුවකට 23යි. යන්න ඌන සංවර්ධිත රටවල් වලට 4,47,69,000යි. 44යි 76යි 44යි 76යි 9,000. 4,47,69,000. ඊළඟට මරණවල ඌන සංවර්ධිත යටතේ ලියා ගන්න දිනකට 1,22,654යි. 1,22,654යි. මිනිත්තුවකට ලියා ගන්න 86යි. මිනිත්තුවකට 86යි. එයත් ඉරක් ගහලා වෙන් කරානේ. ස්වභාවික වර්ධනය යටතේ ඒක ඉස්සරහින් නෙමෙයි ලියන්නේ වර්ෂයකට කියන එක ඉස්සරහින් ලියා ගන්න. 8,89,21,000යි. 88යි 921.3. 88යි 921.3. දිනකට 243යි 620. 243යි 620. මිනිත්තුවකට 169. මිනිත්තුවකට 169. රයිට්. වඩාත් සංවර්ධිත රටවල් වලට යන්න 14යි 77.3 ලියා ගන්න. ඒ කියන්නේ මම පැටලෙන හින්දා කියන්නේ. ඒ කියන්නේ 14,77,000යි කියන එක. දිනකට 4,047යි. 40යි 47. මිනිත්තුවකට 3යි. මිනිත්තුවකට 3 දෙනයි. ඒ කියන්නේ විනාඩියට ඒගොල්ලන්ගේ ස්වභාවික වර්ධනය වෙන්නේ 3 දෙනයි ලෝකෙටම. හිතා ගන්නකො කොච්චර අඩුයිද කියලා. ඊළඟට ඌන සංවර්ධිතවල ලියා ගන්න වර්ෂයකට 8,74,44,000යි. 87යි 44යි 4,000. 87යි 44යි 4,000. දිනකට ලියන්න 239යි 573. 239යි 573. 2,39,573යි. මිනිත්තුවකට 166යි. මිනිත්තුවකට 166යි. රයිට්. එයත් ඉරක් ගහලා වෙන් කරන්න. ඊළඟ ලදරු මරණ යටතේ වර්ෂයකට ලියා ගන්න 53,51,000යි. ඔන්න අවුරුද්දකට ලෝකේ ඉපදිනු හෝ ඉපදෙන්න ගිහිලා ළමයි මැරෙනවා 50,000කට විතර. 53යි 51,000. 53,51,000. දිනකට මැරෙනවා ලෝකේ 14,600ක්. පහලට ලියා ගන්න. දිනකට 14,600. මිනිත්තුවකට ඒ කියන්නේ විනාඩියකට ළමයි 10 දෙනෙක් ඉපදින අයගෙන් මැරෙනවා. මිනිත්තුවකට 10 දෙනයි. හරි. ඒකේ යන්න වඩා සංවර්ධිත රටවල් වලට 73,000යි. 73,000යි. දිනකට 201යි. මිනිත්තුවකට 0.1යි. ඒ කියන්නේ සංවර්ධිත රටවල් වල මැරෙන්නේ නැති තරම්. ඊට පස්සේ ඌන සංවර්ධිත යන්න
52,78,000යි 52,78,000 52,78,000.3 දිනකට මැරෙනවා 14,459 14,459 මිනිත්තුවකට මැරෙනවා 10 දිනේ. ඒ කියන්නේ තනිකරම ඔක්කොම වගේ ලදරු මරණ වෙන්නේ අපි වගේ රටවල් වලින් කියන එක. රයිට්. ජනසංඛ්‍යාව යටතේ යටින් ලියාගන්න මෙන්න මෙහෙම ලෝකයේ ලියන 733 කෝටි 64 ලක්ෂ 35000යි 733යි 733යි 64යි 733යි 64යි 35000 35.3 වඩාත් සංවර්ධිත වල ලියා ගන්න 125 කෝටි 41 ලක්ෂ 99000 125යි 41යි 99.3 උණ සංවර්ධිත ලියන 608 කෝටි 22 ලක්ෂ 35000යි 608යි 22යි 35000 35.3 608යි 82යි 23යි 5000 මූලාශ්‍ර ලියලා ලෝක ජනසංඛ්‍යා වාර්තාව 2015 ලෝක ජනසංඛ්‍යා වාර්තාව 2015 හරිද? හරි වෙනම ඡේදකින් ලියන්නකො මෙහෙම. පොඩකින් වෙනම ඡේදකින් ලියන්න කලින් දත සටහන පෙරලා ගන්න. මොකද්ද? බලන්න දැන් මම කිව්වේ කටපාඩම් කරන්න එපා. මේ ජනසංඛ්‍යාව ගත්තාම ඉපදෙනවා ලෝකයේ එක අවුරුද්දකට කෝටි 14ක් ලෝකේ කෝටි 14ක් ඒ 14න් සාමාන්‍යයෙන් කෝටි 13ක් විතර ඉපදෙන්නේ 13ක් කොහ 12මාරක් විතර ඉන්නේ අපි වගේ රටවල් වලින් හිතා ගන්නකො රේට්ස් අඩු වැඩි වෙලා තියෙන විදිය මැරෙන කොටත් එහෙමයි ඉපදෙන්නෙත් වැඩියෙන් අපේ මැරෙන්නෙත් වැඩියෙන් අපේ ඉපදෙන්නේ අඩුවෙන් සංවර්ධිත රටවල් වල මැරෙන්නේ අඩුවෙන් එයාලගේ සුභාග වර්ධනය ගත්තොත් සුභාග වර්ධනයේ වැඩියෙන්ම ජනගහනය ගොඩට එකතු වෙන්නේ අපි වගේ රටවල් වලින් එයාලගේ රටවල් වලින් එකතු වෙන ප්‍රමාණය අඩුයි ඒ විතරක් නෙමේ ලදරු මරණ විශේෂයි ලදරුව මැරෙන අයගෙන් 10ක් මැරුණොත් කලාතුරකින් තමයි එයාලගේ එක්කෙනෙක් මැරෙන්නේ. අර අපි කිව්වේ අවුරුද්දකටම මැරෙනවා කියලා ලක්ෂ 53ක් විතර. ඒකෙන් ලක්ෂ 52ක් විතරම මැරෙන්නේ අපේ. 52කටත් ඔව් ඒටත් වැඩි 52,78,000. ඒගොල්ලෝ මැරෙන්නේ නැත්තේ නෑ. ඒගොල්ලෝගේ මැරුණොත් 10-15000යි උඩරම මැරෙන්නේ. අපේ ලක්ෂ 50කට සාපේක්ෂව 10-15000ක් 20-30,000 කෙනෙක් කුඩා අගයක් ලක්ෂයකටත් අඩු අගයක්. එතකොට ඒව තමයි අපිට ඇනලයිස් කරන්න. එතකොට ඒවට හේතුත් තියෙනවා. මොකක්ද හේතු? ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන සංවර්ධිත මට්ටමයි අපේ රටවල් වල තියෙන දුර්වලතා වගේ දේවල්. මේ වගේ හේතු තමයි බලපාන්නේ. හරි. ඊළඟට අපි ඊළඟ කොටස ලබන සතියේ කතා කරමු. එතන පොඩි සුළු කිරීමක් එක්ක තියෙන්නේ. ඒක ටිකක් ලොකු පොඩක් කොටසක්. අපි ඒක කතා කරමු ලබන සතියේ. හරි. එහෙනම් තෙරුවන් සරණයි පරිස්සමට.